සුපිරිනේ බං 50 ගානේ ඉඳලා ඒ ගානට ගියා කියන්නේ ආයි හොඳටම හොඳයි. මොනවද දිනේ වැරදිලා තිබ්බේ? මොනවද වැරදිලා තිබ්බේ? ඔයාට එකක් ගන්න පුළුවන්. මොනවද වැරදිලා තිබ්බේ? හැත්තෑවක් තියනවද? හොඳයි 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 50 ගාන තිබිලා 70 වුණා කියලා ලකුණු 27ක් වැඩි වෙලානේ හොඳයි. ඒක හොඳ ප්‍රෝග්‍රස් එකක් මේ දවස් ටිකත් වැඩ කරන්නේ. ඔයා මගේ බයෝ ප්ලෑන් එකේම ලිව්වේ නැද්ද? ඒක දුන්නේ එක්සෑම් එකෙන් පස්සේනේ මන් නේද? පාස් පේපර්ස් ටික කරානේ? ඔහොම කරන් යන්න ඔහොම කරන් යන්න. පුතේ දැන් ඔය අලුතෙන් ලෝයක තුන් දෙනා පොඩ්ඩක් අහගන්න. දැන් මේ ඔය ළමයි ඉතින් එනවා අඩුයි දැන් ඔය අන්තිම දවස් ටිකේ යන්නේ 50 ගානක ගෲප් එකේ සල්ලි රෙජිස්ටර් වෙලාට එන්නේ නැහැ. මේ මම රෙකෝඩින් බලන්නෙත් නැහැ මට පේනවා රෙකෝඩින් ඉල්ලන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඇත්ත තමයි ඉතින් මේ දවස්වල ටයිම් එක අවුල්නේ ඉතින්. මේ ඔයගලන්ට පොඩි වැඩක් කියන්නම් මම. දැන් ඔයගලන්ට ඇත්තට විද්‍යාවට ඉක්මනට අමතක වෙනවා. මොකද තියරි කාරණා එන්න ගොන්නක් තියෙනවනේ. ඔයගොල්ලෝ මේ සිකුරාදා පන්තිය නම් මිස් කරන්න එපා දරුවෝ ඈ. ඒක රෑ 8ට පටන් ගන්න 1 වෙනකන් විතර තියෙනවා. එදාට ඔයාට එදා දවසට ඔයා කලින් විෂයන් ටික ඔක්කොම පාඩම් කරලා තියන්න. ඔය වගේ සම්මන්ත්‍රණ 4කින් මුළු භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඔක්කොම මම කවර් කරනවා. ඔයාට තියෙන්නේ ඒ ටික ආයි පාරක් හොඳට ආවර්ජනය කරගන්න එක තමයි ඔයාට වැඩේ කරන්න තියෙන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් එදාට සම්බන්ධ වෙන්න. හරිද? සම්බන්ධ වුණාට පස්සේ ඔයාට වැඩේ නිකම්ම කොට දා ගන්න පුළුවන්. මොකද ඔය අවුල් දැන් තාමත් ඇති. ඒ අවුල් දැන් ටික ඔක්කොම හරියාවි. හරිද? සහ මොකද මම ආයි මතක් කරනනේ මුළු සිලබස් එකම. දැන් අපි හැමදාම පටන් ගන්නේ 10 වසරේ පළවෙනි පාඩමෙන්නේ නෑ. එහෙන් නෙමෙයි පටන් ගන්නේ අගින් පටන් ගන්න මේ පාර. මේ පාර පටන් ගන්නේ මම කාර්ය ශක්තිය ජවය හරි ධාරා විද්‍යුතය හරි දැන් මම පටන් ගන්න. අග ඉඳන් මුලට පාඩම් ටික ටට ටට ටක් ගාලා කරගෙන යනවා. මොකද අර මුල පාඩම් ටික මම හැමදාම කරලා හැමෝටම පුළුවන්නේ. හරිද? එතකොට ඉස්සල්ලාම 10 වසරේ භෞතික විද්‍යාව සම්බන්ධ කරන ඒකේ මුල ඉඳන්ම ඔක්කොම ටික ඉවර කරනවා. හරිද? ඒ වගේම ඊට පස්සේ ආයි අපි තියෙනවා ඒ සතිය දැන් සිකුරාද සම්බන්ධන තියලා ඉවරයිනේ. අපි ආයෙ සඳ පටන් ගන්නවා. ඊට පස්සේ ඒ සඳුදා 10 වසර රසායන විද්‍යාව සම්බන්ධනේ අපි තියලා ඉවර කරනවා. එතකොට පුතේ ඔයාට ලබන සතියේ මේ වෙනකොට ඔයා 10 වසරේ පාඩම් ටික සියල්ල කම්ප්ලීටඩ් භෞතික විද්‍යාව රසායන විද්‍යාව දෙකම ඔයා කම්ප්ලීටඩ්. ඔයාට එතකොට කිසිම ඉෂුව එකක් නැතුව වැඩේ කොට දා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය දෙක කිසිම දරුවෙක් මිස් කරගන්න එපා. මොකද ඔයා එදාට කරන්නේ විභාගයට කලින් විද්‍යාව පාඩම් කරලා ඉවර කරගන්න එක. ඔයා මාත් එක්ක විද්‍යාව පාඩම් කරලා ඉවර කරගන්න එක කරන්න. ඉතින් එදාට මගේ ප්‍රධාන අයිඩියා තියෙන්නේ පිට ළමයින්ට උගන්වනවට වඩා මේක ඔයාට තනිකරම වැඩේ කරලා දෙන එක. මොකද ඔයා දැන් සෑහෙන මාත් එක්ක වැඩ කරපු ළමයි ඉන්නවා, වැඩ නොකරපු ළමයි ඉන්නවා. තව දුරටත් අපි මේකේ එක පාඩම සාකච්ඡා කරලා වැඩක් නැහැ. හරිද? එක පාඩම සාකච්ඡා කරන සෙෂන්ස් ඉරිදා කතා කරලා ඉවර කරනවා. දැන් අපිට අද මේ තාපේ පාඩම මම ඉවර කරනවා. තාපේ පාඩමේ තියරි ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරනවා. මිශ්‍රණ පාඩමත් අපි ගණන් හදලා ඉවරයි. තාපයයි මිශ්‍රණ ඉවර කරනවා. මගේ සියලු සිලබස් එක ඉවරයි. මට ඉවර කරන්න තියෙන විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය කියන පොඩි පාඩමක් ඒක. ඒක මම කියා දෙන්නම් ෂෝට් නෝට් විදිහට හරි කොහොම හරි ඒක කියා දෙන්නම්. ඒක ප්‍රශ්නයක්ම නෑ අපිට. මොකද අපිට අද 27යි තව සති තියෙනවානේ. අද 27යි කියන්නේ දවස් 4ක් තියෙනවා මේ මාසෙ ඉවර වෙන්න. එතකොට 31 වෙනවා නිකම්ම. ඊට පස්සේ මේ මාසේ තව දවස් 16 දවස් 20ක් තියෙනවා අපිට. අපෝට මට හොඳට වැඩි දවස් 20. ඔය 20 ඇතුළේ පවත්වන අර අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න පුතේ. මොකද ඕගොල්ලොන්ට තමයි ඉස්සෙල්ලාම මම ගෲප් එක ලින්ක් එක දාන්නේ. දැන් මෙහෙමයි හෙට අනිද්දාම අපේ Zoom link එකයි YouTube link එකයි share වෙනවා. ඒක share වෙනවා හතර වටේ share වෙනවා. හරිද? ඕගොල්ලෝ ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ ගොඩක් අය. හැබැයි මට ඒක ගැන කියන්නත් බෑ මොකද දැන්ටමත් ගොඩක් දෙනෙක් අහලා දිනවා මගේ මේ ක්ලාස් එක ගැන YouTube එකේ වීඩියෝ එක බලලා. දැන් එතකොට මම මේ කරන්නේ ඇත්තටම පොදුවේ මගේ පන්තියේ ළමයි මට මේකේ විශේෂයි. ඒතර ඕගොල්ලෝ අර වැඩි වෙලා ගන්න එපා සිකුරාදා ජොයින් වෙනවා නම් එහෙම මෙහෙමයි ඉතින්. ඔයාට දැන් මොකක් හරි වෙන පන්තියක් ඇති සමහර විට. ඉතින් මට ඒකට මොකුත් කියන්න බෑ. ඔයා හිතන්නකෝ තියෙන ඉතිහාසයේ පන්තියක් කියලා වෙලා. ඒ පන්තියේ මේ පාඩම ඔයාට පුළුවන්. හරිද? ඉතින් ඉතිහාසය වගේ පන්ති පුත මේක පේපර් එක තනියෙන් වුණත් ඔයාලා ලියන්න පුළුවන් පේපර් එකක් ඉතිහාසය වල කියවලා. සිතියමක් ලකුණු කරනවා නම් ඒක ඉතින් යන්න පොඩ්ඩක් අහගන්න. දැන් ඔය වගේ මම උදාහරණයක් ගත්තොත් එදා දවස වෙනේවට තියාගන්න එපා. සිකුරාදා රෑ 8 ඉඳන් 1 වෙනකන් අපේ එන්න රෑ සම්මන්ත්‍රණයට එදාට මම සාමාන්‍යයෙන් ධාරා විද්‍යුතයේ පාඩමෙන් පටන් අරගෙන සරල රේඛීය චලිතයේ පාඩම දක්වා මම ඇදගෙන එනවා. මුලට එනකන් ඇදගෙන එනවා ටටටටටක් ගාලා. බලන්නකෝ මම අනිවාර්යෙන් ඇදගෙන එනවා. එතකොට ඔයාට තියෙන්නේ ඔයාගේ යාළුවන්ටත් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මොකද අපේ Zoom එකේ 100ක් දාන්න පුළුවන්. ඉතින් 100ක් ඔකට සහභාගී වෙන්නේ නැහැ කීරවත් 10ක්වත් නිදිත් දන්නේ නැහැ. ඉතින් මට ඉන්න ගාන වැඩක් නැහැ. මම ඉන්න ගානට ඔක්කොම කරනවා. දැන් බැරලාක්වත් මෙහෙමයි. දැන් ඔය ගෲප් එකේ ඉන්නවනේ 380ක් විතර අපි ෆයිනල් මිෂන් එකට ජොයින් වෙලා. ඔය ළමයි නිකන් හරි ජොයින් වුණොත් එහෙම ජොලියට හරි සමහරක් උන් ජොයින් වෙනවා ඉන්නවනේ අහන් ඉන්නේ නැතුව. ඒතර ඔයාට chance එකක් නැති වෙනවා Zoom එකට එන්න. ඒකින්ද ඔයා සාමාන්‍යයෙන්
8ට පටන් ගන්න ඕන 7:50 ඉඳන් ලොග් වෙලා ඉන්න. හරිද? 7:50 ඉඳන් ලොග් වෙලා ඉන්න. ඒතකොට ඔයාලට වැඩේ ලේසි. ගොඩාක් ඔය අහන ළමයි ගොඩක් අය එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බොරුවට අහන්නේ. සමහරක් අයට බොරු ආටෝපතිනවන සමහරක් අනේ ඔව් සර් අපිට මෙහෙම අමාරුයි කියලා කරගන්නත් ඕනේ. හැබැයි අර එයාලට කැමති නෑ. එයාලා කැමති නෑ එහෙම ෆිසිකල් ක්ලාස් මේ ඔන්ලයින් ක්ලාස් එකක ඉන්න. ඔළුව තියාගෙන ඉන්න බෑ. ඉතින් ඔයා එදාට වෙන කිසි දෙයක් කරන්න එපා. ඔයා ගන්න කොළ සෙට් එකක් මම පාඩම කරන් යන අතරතුර ඔයා ඒ පාඩමේ සියලුම සූත්‍ර ගහන්න ඕනේ. ඔයා ඒ පාඩමේ තියෙන සියලුම සූත්‍ර එක කොලයකට ගන්න ඕනේ. ඊට පස්සේ විශේෂ දේවල් හැම දෙයක්ම ලියා ගන්න. මම මුල්ලේ ඉඳන් අකට සියලුම පාඩම් ටික මතක් කරනවා ගණන් හදාද. සාමාන්‍යයෙන් මගේ අයිඩියා තියෙන්නේ ඔතන අපි ගත්තොත් එහෙම පාඩම් තියෙනවා සරල රේඛීය චලිතය තියෙනවා. චලිතය පිළිබඳ නිව්ටන් නියම තියෙනවා. ඊට පස්සේ ඝර්ෂණයේ පාඩම තියෙනවා. ඊට පස්සේ ඒක පහනේ 4-5 පාඩම් දෙක කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා බලයක භ්‍රමණාචරණය 11, බල සමතුලිතතාව කියන පාඩම 12, 15 තියෙනවා ආයි ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම. ඊට පස්සේ ධාරා විද්‍යුතය තියෙනවා, කාර්ය ශක්තිය තියෙනවා. අපිට තියෙන පුතේ පාඩම් 8යි තියෙන ඉවර කරන්න. අයියෝ එයාට ඉවර කර හැකි. පැය 8ක් යන්නේ ඕක ඉවර කරන්න. මට පැය 5ක් යද්දි ඕක හොඳටම ඉවර කරන්න පුළුවන්. දැන් සරල රේඛීය චලිතයෙන් මම හොඳට පත්තියක් ගන්න තියෙන්නේ. ඔය නිකන් ඔය අපි ගණන් ටිකක් හදලා ප්‍රස්තාරවල මොනවද අහන්නේ ඔන්න ඔය ටික පොඩ්ඩක් කියා දුන්නාම ඔයාට හොඳට ඕක ඔලුවට යනවා. හරිද? ඉතින් ඒකෙන්ද අපි වැඩේට එන්ට වෙන් පුතේ කිසිම දරුවෙක් මේ දවස්වල කියන්නේ වෙන දේවල් වලට අවධානය යොමු කරන්න එපා. අධ්‍යාපනයේ විතරක් නියැලෙන්න. ඔය ඔන්ලයින් නැති සම්මානයේ සිංහල භාෂාව සම්බන්ධ සම්මන්ත්‍රණ අන්න ඒවා පොඩ්ඩක් බලන්න සිලබස් එක මතක් කරනවා වගේ තියෙනවා යන්න. මොකද ඔයා පාඩම් කරනවට වඩා ක්ලාස් එකේ ගිහිල්ලා ඒ සර් කියා දෙන ටික කරොත් ඒත් ඔයාට සාමාන්‍යයෙන් අර පාඩම් කියන්නේ මෙහෙමයි මම කියන්නේ දැන් ක්ලාස් එකක හිතන්නකෝ දැන් ඔන්න 10 වසරේ පන්තියකට ඔයා ගිහිල්ලා වැඩක් නැහැ. සමහරක් සර්ලා කියනවනේ මගේ අරිචි පාඩම් 10 වසරෙන් කරගන්න ඉන්නේ කියලා. එහෙම යන්න ගිහිල්ලා වැඩක් නැහැ ඔයාට. දැන් වෙන්න ඕනේ තනිකර පුනරීක්ෂණය මුල්ලකින් ඉඳන් සිලබස් එක ආයි 100 පාරක් හරි කමන්නේ ඔයාට මතක් වෙනවා නම් ඔයාට හොඳට ගිහිල්ලා පේපරේ ලියන්න පුළුවන් ඈ. ඉතින් ඒක හින්දා එදාට පේපරේ මෙතන මම පාඩම් ටික සාකච්ඡා කරනවා. ඒ පාඩම් ටිකට අදාළව පාස් පේපර්ස් ටට ගාලා කියාගෙන යනවා. දැන් ඔයාට මේ පාඩම අවුලක් නැති දරුවෙක් නම් පාස් පේපර්ස් ටික ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. හරිද? ඉතින් අපි මේ වගේ ලස්සන වැඩ පිළිවෙල ගොඩක් එක්ක යන්නේ. එහෙනම් පුතේ අපි දැන් පන්තියට යමු හැමෝම අද බලන්න මේ තාපයේ කියන තාපජ ප්‍රසාරණය දිවිලෝහ පටිය ක්‍රියාකාරීත්වයේ අද තාපයේ පාඩම අපි ඉවර කරනවා. පොඩි ප්‍රමාණයක් තියෙන මේ තාපයේ පාඩම ඉවර කරනවා. ඒකේ අහගන්න ඔයාලට ලියන්න කරන්න දේවල් ටිකක් නැහැ. මගේ නෝට් එක තියෙනවා. මගේ නෝට් එක බලන්න මම අච්චු පොතෙන් කියා දෙනවා. අච්චු පොත හැමෝම ගාව තියාගන්න. පැන්සලක් කරන් මේ කියන දේවල් ටික පොඩ්ඩක් නෝට් කරගන්න. එතකොට තාපයේ පාඩමයි බැරිලක් නැහැ. අපි කිව් සමාන MC තීට දාලා ගණන් හැදුවා. ගොඩක් වැඩ අපි කරා. දැන් අපි යමු පුතේ මේ තාපයේ පාඩමේ තියෙන තියරි පාර්ට් එක. right. ලියාගන්න පුතේ බලන්න මොකක්ද මේ තාපජ ප්‍රසාරණයක් කියලා කියන්නේ. හරි. බලන්න පුතේ මොකක්ද මේ තාපජ ප්‍රසාරණයක් කියන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. හැමෝම පෙළ ගන්න අච්චුපත පොඩි වෙලාවක් දෙන්න. මට අමතක වුණා අච්චුපත කියන්නේ හැමෝම අච්චුපත පෙළ ගන්න ටක් ගාලා. තප්පර කිහිපයක් දෙන්න. පෙළ ගන්න ඉක්මනට වැඩි වෙලා ගන්න එපා. පාලම පෙළ ගන්න. හරි අපි රෙඩින්ට එමු. හැම ළමයෙක්ම අච්චුපත ගන්න පුතේ මේවා වැදගත් කෑලියා. තාපජ ප්‍රසාරණය අදවා මේවා. එදා ගණන් ටික හදුවනේ ඔක්කොම ටික. හරි. දැන් බලන්න පුතේ. හරි. දැන් බලන්න. පුතේ තාපජ ප්‍රසාරණය. ඔය 50 ගණන් තිබිලා ගොඩක් මගේ ළමයි ඉන්නවා මට මැස් කතා කරලා කිව්වා 20 ගණන් තිබ්බ කට්ටිය 50 ගණන් ගත්තු ළමයි ඉන්නවා 20 ගණන් තිබිලා 60 ගණන් ගත්තු ළමයි 50 ගණන් 70 ගණන් ගත්තු ළමයි ඉන්නවා හොඳයි ඇත්තටම දිගටම අල්ලන් ඉන්න අනිවාර්යෙන් A එකක් B එකක් එනවා දැන් මේ දවස්වල අතාරින්න එපා ගොඩක් අයගේ දැක්ක එක මේ දවස්වල අතාරින්න එපා හොඳට අල්ලන් ඉන්න මේ වැඩේ හරි පුතේ ඔයා වැඩ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ පැන්සලක් ගත්තොත් හොඳටම ඇති හරි ළමයි වීදුරු දෙකක් සෝදා එකක් තුලට අනෙක දමා පසු දිනක නැවත භාවිතයට ගැනීමට යාමේදී එක් වීදුරුවක් තුල A හා B දැන් මෙහෙම වීදුරු දෙකක් දාලා තියෙනවා. සිර වී තිබෙන අවස්ථා ඔබට හමු වී ඇත. ඔව් පුතේ. ඔයා වීදුරු දෙකක් මේ ආකාරයට සෙට් කරලා ඊළඟ දවසේ ඔයා ගණ්ඩ හැදුවොත් ඔයාට තේරෙනවා මුන් දෙන්නව ගණ්ඩ බෑ කියලා වෙලා. සාමාන්‍යයෙන් ටිකක් අර ඒ වෙලේ දැම්මට වඩා ටිකක් තද ගතියක්, හිර ගතියක් දැනෙනවා. එවැනි අවස්ථාවකදී ඇතුළත වීදුරුවට සිසිල් ජලය එක්ක පිටතින් තිබෙන වීදුරුව උණුසුම් ජලය බඳුන ගිල්වීමෙන් වීදුරු දෙක පහසුවෙන් ලබා ගත හැකියි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ ඇතුලේ තියෙන B කියන එකට දානවා හීතල වතුර සිසිල් ජලය දානවා ඊට පස්සේ මේ උණුසුම් මේ ලොකු A කියලා තියෙන යට ආන්න ඒක තියෙනවා පුතේ උණුසුම් ජල බඳුනක කොහොම ගිල්වනවා
මේ පැත්තේ උණුසුම් ජලය දාලා මේ උඩට දානවා සිසිල් ජලය B එකට. ඔන්න ඔය වගේ වෙලාවට පුතේ කිසිම කරදරයක් නැතුව මේ විදුරු දෙක අපිට සෙපරේට් කරගන්න පුළුවන්. නැත්නම් මේ විදුරු දෙක වෙන් කරගන්න පුළුවන්. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් ඔය වගේ දේවල් ඔයාලට වෙලා ඇති වුණ තරම්. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා වෙලා. වීදුරු දෙක මෙසේ වෙන් කරගත හැකිවන්නේ උණුසුම් ජලය දැමූ වීදුරුව මදක් විශාල වීමත් සිසිල් ජලය දැමීම නිසා වීදුරුව ඇතුළත මදත් කුඩා වීමත් නිසාය. හැමෝම මේක ඉරි ගහ ගන්න පැන්සලෙන්. මොනෝ ඉරි ගහගෙන ඔය ආකාරයට. දැන් පුතේ යාලා කියනවා උණුසුම් ජලය දැම්ම වීදුරුව මඩක් ලොකු වුණාලු. දැන් මෙහෙම දැන් හිතන්නකො මේක තමයි වීදුරුව කියලා. ටිකක් ලොකු වෙලා ඒක ඔන්න ඔය ආකාරය. එතකොට මොකද වෙන්නේ මේක ගන්න පුළුවන් උඩට. ආන්න ඒක තමයි වෙලා තියෙන. ඊට පස්සේ කියනවා මේ සිසිල් ජලය දැම්ම වීදුරුව මදක් කුඩා වෙයි. කියන්නේ මෙහෙමයි බං. වීදුරුව දිහා බලන් ඉන්න දැන් මිනිස්සු කෙට්ටු වෙන්නේ මාස 5ක් ගියාම එහෙම කෙට්ටු වෙන්නේ නැහැ. පොඩි එකක් චූටි මිලිමීටර් ගානක චුට්ටි වෙනසක් වෙනවා. ඒ වෙනසත් එක්ක අපිට වීදුරුව උඩට ගන්න පුළුවන් වෙනවා. හරිද? ඔය වගේ එකක් තමයි වෙන්නේ. පැහැදිලිද? එක්සෑම් නම් පුතා පාඩම් කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පාඩම අවුලක් නැත්තා. හරි. දරුවෝ ඊට පස්සේ මෙන්න අහගන්න. උෂ්ණත්වය වැඩිවීමේදී ද්‍රව්‍යයේ විශාලත්වයේ සිදුවන වැඩිවීම තාපජ ප්‍රසාරණය ලෙස හඳුන්වයි. පුතේ උෂ්ණත්වය වැඩි වෙනකොට යම්කිසි ද්‍රව්‍යයක විශාලත්වයේ සිදුවන වැඩිවීම විශාලත්වය වැඩි වෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම යම්කිසි ද්‍රව්‍යයක විශාලත්වයේ වෙනසක් විශාලත්වය වැඩි වෙන්න වන්නම නම් අපි එතනට කියනවා දරුවෝ තාපජ ප්‍රසාරණය කියලා. හැමෝම දැන් ලිවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම එක දාගන්න. ඉරි ගහගන්න. උෂ්ණත්වයේ වැඩිවීමේදී ද්‍රව්‍යයක විශාලත්වයේ සිදුවන වැඩිවීම තාපජ ප්‍රසාරණය ලෙස හඳුන්වනවා. ඔයා දන්නවා ඔක පොඩි කාලේ ඉඳන්. තාපජ ප්‍රසාරණය කියන වචනේ ඔයාට ඇහුනොත් ඔයා දන්නවා ඒක. ප්‍රසාරණයක් වෙන්නේ. කොහොමද මේ ප්‍රසාරණය වෙන්නේ? උෂ්ණත්වය වැඩිවීමත් එක්ක යම්කිසි ද්‍රව්‍යයක් විශාල වෙන්න බලනවා. අන්න ඒ කතන්දරේ තමයි පුතේ තාපජ ප්‍රසාරණය කියලා කියන්නේ. එනම් එහි දිගෙහි වර්ගඵලයේ හෝ පරිමාවයේ සිදුවන වැඩිවීම මොකද්ද මේ වැඩිවීම කියලා කියන්නේ? පුතේ වස්තුවක් ගත්තොත් එක්ක දිග වැඩි වෙන්න පුළුවන්. එක්ක වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිමා වැඩි වෙන්න පුළුවන්. පුතේ ඔන්න ඔය වගේ තුනෙන් එකක වැඩි වෙන එකට තමයි පුතේ අපි කියන්නේ ප්‍රසාරණය කියලා. වගෙන් අහන්න පුළුවන්. යම්කිසි වස්තුවක ප්‍රසාරණය කියන්නේ මොකක්ද? ප්‍රසාරණය වෙන්නේ කොහොමද? වාඩ් යන්න පුළුවන් එහි දිග, එහි වර්ගඵලය හෝ පරිමාවයේ සිදුවන වැඩිවීමක් එතන සිද්ධ වෙනවා. ඒකත් ඕනි කට්ටිය ඉරක් ගහගන්න. හරි. එසේම යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය අඩුවන විට එහි ප්‍රමාණාත්මක අඩුවීම සංකෝචනයේ අර ලිහිල් මොකක්ද ලිහිල් නේද? ලිහිල් වෙනවා කියලා කියන්නේ. පුතේ ඒක හැමෝම ඉරි ගහ ගන්න. මම ඔයාලට කියන්නම් මේක ඇයි ඉරි ගහන්න කියන්නේ කියලා. ප්‍රමාණාත්මක සංකෝචන ලෙස හඳුන්වයි. එනම් දිගෙහි වර්ගඵලයේ හෝ පරිමාවයේ සිදුවන අඩුවීම සංකෝචනයයි. අරකේ මොකක්ද උනේ? ප්‍රසාරණය කිව්වහම උෂ්ණත්වයත් එක්ක වැඩිවීමක් වෙන්න ගත්තා. උෂ්ණත්වය වැඩි වෙද්දී අරයා වැඩි වුණා. සංකෝචනය කියලා කියන්නේ උෂ්ණත්වය අඩු වෙද්දී එයා කෙට්ටු වෙනවා. අන්න ඒක තමයි මේ සංකෝචනය කිව්වේ. ළමයි දැන් ඔයා ඔය මම කියන ටික ඉරි ගහ ගන්න. ඔයා ඕක ඉරි ගහගෙන නිකන් ඉන්න එපා. ඔයා අද අපි තාපය පාඩම ඉවර කරාම ඕකේ තියෙනවා විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. මොකක්ද තාපාංකයක් කියන්නේ? මොකක්ද ද්‍රවාංකයක් කියන්නේ? මොකක්ද මේ හිමාංකය කියන්නේ? ඔන්න ඔය හැම නිර්වචනයක්ම එක කොලයකට ගන්න තාපය පාඩමට දාලා විනාඩි 20ක් ඇයියෝ. හරිම පහසු එක්සෑම් එක දවසට කලින් දවසේ. වෙන කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. ඔය නිර්වචන ටික මතක තියාගන්න. වාට එතන ලකුණු ගොඩක් ගන්න. සහ මුළු පාඩම ඔයාට මතක් වෙනවා. ඔය නිර්වචන වලින් ඔය පාඩම යන්නේ. ප්‍රසාරණය කියන එකේ අයිඩියා එක ආවහම ඕන තැනකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔය දැන් මම මගේ ඔය සම්මන්ත්‍රණ මාලාවේ සම්මන්ත්‍රණ 4ක් තියෙනවා ඈ. සම්මන්ත්‍රණ 4 පැවැත්වෙන්නේ සිකුරාදා සඳුදා. සිකුරාදා සඳුදා කෙලින්ම ලබන මාසේ 5 වෙනිදා වෙද්දි මගේ වැඩ කටයුතු සියල්ල මම ඉවර කරලා ඉවරයි. දැන් ඔයාලට දවස් ටික කියන්නම් අමතක වෙනවා නම් එහෙම නිකන් දවස් ටික මම ඔයාලට කියන්නම් ජස්ට් අයිඩියා එකක් ගන්න. ඉස්සෙල්ලාම අපේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ 30 ජනවාරි 30 පැවැත්වෙනවා. ඊට පස්සේ පෙබරවාරි 1 පෙබරවාරි 6 පැවැත්වෙනවා.
පෙබරවාරි 6 පැවැත්වුනහම ගොඩක් දුරට පෙබරවාරි 7 තියන්න පුළුවන් ආයෙ සඳ තියන්න නැතුව අපි ඒක බලමු ගෲප් එකෙත් කතා කරලා ඕගොල්ලන්ටත් පුළුවන් දවසක් දාගෙන වැඩේ ආවර කරලා දාමු ලස්සනට වැඩේ ඉවරයි එතකොට හරි 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 ඔය ටික හරිය නේද ළමයි බාන්න මෙතන ප්‍රශ්නයක් තියෙන දරුවෙක් ඉන්න චුට්ටක් අතෝසන් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මගේ මේ ටිකේ ලොකු දෙයක් නෑ පුතේ තනිකර තියරි තියෙන්නේ හැමෝටම තේරුණාද පොඩක් හෑන්ඩ්ස් කරන්න බාන්න මේ කතන්දර තේරුණාද කියලා හොඳයි ඔය ලකුණු වැඩි වෙච්ච දරුවෝ පොඩ්ඩක් තව උනන්දුවෙන් වැඩ කරන්න අඩුයි කට්ටියත් එහෙම හොඳ උනන්දුවෙන් වැඩ කරන්න පුතේ ඈ ලොවෙත් එකක් එනවා ඉතින් මම ගත්තු හින්දායි කියන්නේ හරිම ලේසි මේකට එකක් ගන්න දැන් හොඳ ගැම්මෙන් වැඩ කරන්න හරි පුතේ ගොඩක් පොත් පුරවන්න අවශ්‍ය නැහැ දැන් ඔළුවට දාගන්න ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය පුතේ මේ ඝන ප්‍රසාරණය ආදර්ශය කිරීමට අපි මෙන්න මේ ක්‍රියාකාරකම් චුට්ටක් බලමු මම මේ ක්‍රියාකාරකම් එකම කියා දෙන්නේ මොකද මේ පාඩම ටිකක් ලොකු පාඩමක් යකඩ බෝලයක් ඒ යන්තමින් ඇතුළු කළ හැකි මුදුවක් ආධාරකයක් දාහකයක් යකඩ බෝලයක් සහ ඒ යන්තමින් ඇතුළු කළ හැකි මුදුවක් සපයාගෙන බෝලය මුදුව තුලින් යවන්න මොකක්ද කියන්නේ මේ ආකාරයට පුතේ ආධාරකයක් මුදුවක් අරගෙන ඔන්න ඔය මුද්ද තුලින් පුතේ ඔය බෝලය යවන්නලු හරි මේ මුද්ද තුලින් මේ යකඩ බෝලය යවන්නලු බෝලය රත් කර මුදුව තලින් යැවීමට හැකිදැයි නිරීක්ෂණය කරන්න නැවත සිසිල් වූ පසු මුදුව තුළින් යකඩ බෝලය යැවීමට හැකිදැයි නිරීක්ෂණය කරන්න මොකක්ද කරන්නේ ආධාරකයක් අරගෙන ඒවයි ඕන්න නැගතන්නකෝ මුදුවක් කියන නිකන් හිතන්නකෝ නිකන් පොඩි රවුමක් කියලා ඔය රවුමෙන් පුතේ යකඩ බෝලේ දාන්න අපි හදනවා හරිද ඒක කියනවා යකඩ බෝලයක් ඒ යන්තමින් ඇතුළු කළ හැකි මුදුවක් සපයාගෙන කියන්නේ මහා හිරට නෙමෙයි ලූස් එකට නෙමෙයි නිකන් යන්තමින් ඇතුළු කරන්න පුළුවන් වෙන තමයි මේක සෙට් කරගන්න කියලා කියන්නේ බෝලය රත් කර මුදුව තුලින් යැවීමට හැකිදැයි නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරපන් කියලා කියනවා මේක තුලින් යවන්න පුළුවන්ද ඔබට කියලා වෙලා. ඊට පස්සේ කියනවා නැවත සිසිල් වූ පසු මුදුව තුලින් යකඩ බෝලය දැන් මේකේ කියන දෙයක් තමයි බෝලය රත් කරන්නලු. බෝලය රත් කරලා අර රවුම ඇතුලෙන් දාන්න පුළුවන්ද කියන නිකන් අර නිකන් අර ඔයගොල්ලෝ ගහන්නේ නෙට් බෝල් අන්නේ වගේ. නෙට් බෝලේ ගහන්න ඔය හිතනවා යකුලියක් ඔය එකක් දීලා තියෙනවා කියලා. හරිද? යකුලිය රත් කරලා අරන්නේ හිල ඇතුලෙන් දාන්න හදනවා. හරිද අන්න ඒ වගේ දෙයක් මේ කියන්නේ ඔන්න බලන්න පුතේ වෙන දේ ඈ මෙන්න බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා රත් කිරීමට පෙර යකඩ බෝලය මුදුව තුලින් යැවිය හැකි රත් කිරීමෙන් පසු යකඩ බෝලය මුදුව තුලින් යැවිය නොහැකි ඔව් ඉතින් ඕක ඕන දරුවෙක්ට තේරෙනවා පුතේ රත් වීමත් එක්ක එතන සිදු වුණා ප්‍රසාරණයක් ඒ ප්‍රසාරණයත් එක්ක යාගේ පරිමාවේ වෙනස් වීමක් සිද්ධ වුණා එයා මහත් වුණා එතකොට අර කලින් හිටිය තැනින් යන්න බෑ පුතේ හරියට නිකන් අපි 5 වසර යඳුමක් 8 වසරට ගිහිල්ලා අඳින්න හදනවා වගේ දෙයක් ඔය කියන්නේ. එහෙම කරන්න බෑ. අරයා මහත් වුණා. මහත් වුණ හින්දා එයාට ඒ වලල්ල අස්සෙන් යන්න බෑ. ඔක තේරෙනවා එයාට වාට තේරෙනවා කවුලක් නෑ ඔක. මෙම ක්‍රියාකාරකම්ෙන් පැහැදිලි වන්නේ රත් වූ විට ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වන බවත් සිසිල් ද්‍රව්‍ය සංකෝචනය වන බවත් පුතේ මේක හැමෝම හයිලයිට් කරගන්න. ඕකම ටිකක් වෙලා සිසිල් වෙන්න දුන්නාම ආයි අපිට මේක ඇතුලෙන් දාන්න පුළුවන් වෙනවා. හැමෝම දරුවෝ මේක හයිලයිට් කරගන්න. වැඩි වෙලා ක්ලාස් කරන්නේ දන්නවනේ මගේ අන්තිම ටිකේ මම ඔයාලට කිව්වේ දෙනේ වැඩ ටික කරනවා. මහා මේ රැය එළි වෙනකන් ක්ලාස් කරන්නේ. අර සම්බන්ධන 4 විතරයි එළි වෙනකන් කරන්නේ අපි. හරි. හරි. එන්නකෝ. ඝන ප්‍රසාරණයේ බලපෑම් සහ භාවිත. ඝන ප්‍රසාරණයේ බලපෑමුයි භාවිත ගැනයි කතා කරන්න තමයි මේ අපි සූදානම් වෙන්නේ. හොඳට අහගන්න. ඔයගොල්ලන්ගේ බයෝ MCQ 500ක් හරි 600ක් හරි සාකච්ඡා කරන්න මගේ ඔළුවේ තියෙනවා මම ඒ වැඩේත් පටන් ගන්නවා මම ඔයාලට කියන්නම් ඒක හරිද හරි ලී වලින් සාදන ලද කරත්ත රෝද වටා යකඩ පට්ටම් සවිකිරීමේදී ලී රෝදයේ පිටත විස්කම්බය වඩා මදා කුඩක් ඕක දන්නවා පුතේ ඔයා හොඳට අපි කියවලෙමුකෝ අර ඕකට කියන්නේ ඔය කරත්ත වලට අර ඔයගොල්ලෝ දන්නවනේ කරත්ත රෝද හයි කරනවා කියලා එකක් පට්ටම් ගන්නවා කියලා කියන්නේ ඔන්න බලන්න මොකද්ද කරන්න කියලා මෙතන පුතේ ලී වලින් සාදන ලද කරත්ත රෝද වටා යකඩ පට්ටම් සවිකිරීමේදී ලී රෝදයේ පිටත විස්කම්බයට වඩා මදක් කුඩා ඇතුළත විස්කම්බයක් සහිත යකඩ වලල්ලක් සාදා. හොඳට අහගන්න. යකඩ වලල්ල තුලට ලී රෝදය ඇතුළු කළ හැකි ප්‍රමාණයට වලල්ල ප්‍රසාරණය වන තෙක් රත් කර. මොකක්ද ඒ කියන්නේ පුතේ? දැන් මේ ලී රෝදේ තියෙන්නේ ඔහොම රවුම් එකක් නේ ඔක. දැන් මේක පුතේ ලී වලින් හදලා තිබ්බොත් පාරේ යන්න පුළුවන්ද? ඇනේ අර පට්ටම් ගහන්නේ ඒක යකඩ වලින්නේ සාමාන්‍යයෙන් ඔක තියෙන්නේ. මේකේ කරන්නේ පුතේ මේ ලී රෝදයේ පිටත විස්කම්බයට වඩා අඩු කෙනෙක්. ඔයා හිතන්නකෝ දැන් මේක තමයි රෝදේ මෙන්න මීට වඩා චුට්ටක් පොඩි එක්කෙනෙක් අපි ඔහොම ගන්නවා වලල්ලා.
වලල්ල සාදා යකඩ වලල්ල තුළට රෝදය ඇතුළු කර හැකි ප්‍රමාණයට වලල්ල රත් කරනවා. මේක පුතේ රත් කරනවා අදාළ මොනයක් මම පෙන්නන්න නිකන් රත් කරනවා කියලා නොහොමකි. මේක රත් කරනවා පුතේ මෙයා ඇතුළට නිකන් වටේ දාන්න පුළුවන් වෙන විදිහ. ඒ දන්නවනේ ඔයා මේක ප්‍රසාරණය වෙනවා කියලා. ලස්සන්ට රත් කරනවා. රත් කරාට පස්සේ වෙන්නේ ඔන්න ඔහොම තියෙනවා. යකඩ පටිය මෙන්න මෙහෙම තියෙනවා ලීරෝදේ. ඊට වඩා ලොකුවට ඔන්න ඔහොම තමයි තියෙන්නේ දැන්. පුතේ මේකේ වෙන්නේ ඉන්පසු ලීරෝදය වලල්ල තුළට ඇතුළු කළ වලල්ල සිසිල් වීමට සලස්සනවා. එවිට යකඩ වලල්ල සංකෝචනය වී පුතේ එතකොට මෙහෙම ලොකු වෙච්ච එක මේක හීතල වෙන්න දෙනකොට පුතේ ඔයා දන්නෙත් නැතුවට පේන්න ගන්නවා. මෙයාට හොඳට තද වෙන ඔන්න ඔය ආකාරයට. ඉතින් අම්මා මුත්තා කිව්වත් ගලවන්න බෑ පුතේ. ඔන්න ඔය ආකාරයට තද වෙන්න ගන්නවා. ඔන්න ඕකට අපි කියනවා දරුවෝ. ඔන්න ඕකට අපි කියනවා වලල්ල සංකෝචනය වී රෝදයට ඉතා හොඳින් සවි වෙන්න ගන්නවා. ඕක පුතේ ඝන ප්‍රසාරණයේ බලපෑමක් සහ එහි භාවිතයක් විදිහට ඔළුවේ තියාගන්න. ඔයාගෙන් ඇහුවොත් ඔය භාවිතවලට ලියන්න ඔයා ලී වලින් සාධන කරත්ත රෝද වටා යකඩ පට්ටම් සවි කිරීම. සවි කිරීමේදී ප්‍රසාරණය හා සංකෝචනය යන දෙකම උදව් වෙනවා. මේක ඔන්න ඔය පොයින්ට් එක. ඒ පොයින්ට් එක ගහගත්ත නැති වෙන මොකුත් ඕනේ නැහැ. ඊට පස්සේ අපි යන් ඊළඟ කාලේ දුම්රිය මාර්ගවල රේල් පීලි දෙකක් අතර කුඩා හිඩසක් තබා ඇත්තේ රත් වීමේදී සිදුවන ප්‍රසාරණය නිසා රේල් පීලි දික් වී එකිනෙක ගැටි දුම්රිය මගෙහි සිදුවිය හැකි ඇදවීම වැළැක්වීමට. පුතේ හොඳට බලන්න ඕක දැකලා ඇති ඔයා. ඔයා ඉතින් මුහුදු බඩ ආසන්න කෙනෙක් නෝක දැකලාද නැත්නම් ඉතින් දැකලා නැතුව ඇති ඕක. ওই දුම්රිය මාර්ගවල මම පෙන්නන උඩට අරගෙන ඔය දුම්රිය මාර්ගවල රේල් පීලි දෙකක් අතර කුඩා හිඩසක් තියලා තියෙනවා. ඔය කුඩා හිඩස තියලා තියෙන ඔයා දන්නවනේ පුතේ යකඩ රත් වෙනවා කියලා වෙන්න. ඔය යකඩ රත් වෙනකොට ඒ ප්‍රසාරණය නිසා රේල් පීලි දෙක දික් වෙනවා. හොඳට අහගන්න. ඒ දැන් මෙහෙම තියෙන දෙක දැන් හිතන්නකෝ රේල් පීලි දික් වෙන්න ගන්න. ඉතින් ඔයා දන්නවනේ ප්‍රසාරණයේදී ඕන මේක දිග වැඩි වෙනවා පරිමාණ වෙනවා වගේ කතන්දර ගොඩක් තියෙනවනේ. පුතේ එතකොට දැන් බැරි වෙලාවක්වත් ඔය දෙක අතර හිඩසක් තිබ්බේ නැත්තම් හරිද? මේ දෙක පුතේ මූණට මූණ ගැටලා ඔන්න ඔහම හැඹරෙන්න ගන්නවා. මේ ආකාරයට මෙන්න හැඹරෙන්න ගන්නවා රේල් පීලි. එතකොට ඉතින් පුළුවන් ද දුම්රිය ගමන් කරන්න? බෑනේ. අන්න ඒක වළක්වන්න පුතේ මැදින් හිඩසක් දාලා තියෙනවා. එතකොට මේගොල්ලෝ දැන් මෙහෙමයි ඉතින් මේ ප්‍රසාරණය වෙනවා කියලා සාමාන්‍යයෙන් අඩි 5ක් හිතන්නකෝ මීටර් 5ක් විතර තියෙන රේල් පාර පොඩි පාරක් කියලා දානවා. පොඩි ටිකක් ආදර්ශනය කරන හදපයක් කියලා රත් කරාම ඕක මීටර් 10ක් විතර ලොකු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයකින් මේවා වෙන්නේ. නැත්තම් මේ කොළඹට තියෙන රේල්වේ මේ අනුරාධපුරයට තියෙනක යාපනය දක්වා දික් වෙන්නේ රත් උනායි කියලා පොඩි ප්‍රමාණයකින් වැඩේ වෙන්නේ. ඔන්න ඕකත් දරුවෝ ඔය ප්‍රසාරණයේ භාවිතය. ඒක යාළුවා දන්නවා ඉංජිනේර්ස්ලා දන්නවා. ඒකට ඔයාට ඕකත් මං හිතනවා ඔළුවට යන්න ඇති කියලා වෙන්න. මෙන්න මේක නම් ඕගොල්ලෝ ඉස්කෝලේ යද්දි හැමදාම දකින්න දෙයක්. කියවන්නකො මොකක්ද තියෙන්නේ කියලා. දුරකථන කම්බි සහ විදුලි කම්බි කණු අතර යන්තමින් බුරුල්ලෝ සවි කරන්නේ පරිසර උෂ්ණත්වයේ පහළ යන අවස්ථාවල. විශේෂයෙන්ම සීත ප්‍රදේශවල කම්බිවල දිග කණු අතර දුරට වඩා අඩුවන තරමට සංකෝචනය වී කම්බි කැඩී යාම වැළැක්වීම සඳහාය. හොඳට අහගන්න. දැන් ඔක දැකලා නැත්නම් හිටි ඉස්කෝලේදී බලන්නකෝ. දුරකථන කම්බි සහ විදුලි කම්බි කණු අතර යන්තමින් බුරුල්ලෝ. ඔයා දැකලා ඇති පුතේ. ඔය රෑ වෙනකොට නිකන් ඔය ටෙලිෆෝන් වයර් තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඕන්න ඔහම තියෙන්නේ. බලන්නකොට යනකම් බලන්න මේ රෑ වගේ තියෙන රාත්‍රී කාලේ ගත දසුණක් මේ ගත ෆොටෝ ගත්තා මේ පෙන්වලා තියෙන්නේ. හරිද? මම චුට්ටක් ඉන්න. මේ මං ක්ලාස් එකේ ඉන්නේ හදිස්සියක්ද? ඔව්. හරිද? හරිද? මේන් බලන්න. හරි. ඇහෙනව නේද ළමයි මාව? එහෙනම්. හරි. දැන් පුතේ ඔයාට උදාහරණ ඇහුවොත් මේ හද්ද අමාරුව ලියන්න එපා. ඔයා මේ වගේ උදාහරණ ලියන්න. හරිද? දැන් ඔයාට හිතෙන්නේ නැද්ද මේක බලන්න පුතේ ඔය ඈත අතීතේ නම් මිනිස්සු මේවා දන්නවා.
දැන් ඕක හොඳට ඇදලා එහෙම ගැහුවා නම් අපිට අකණ්ඩව කරන්ට් එකෙන් නෑ පුතේ. රත් විච් වෙලාට හුටාර් ගාලා මැදින් කඩලා රත් විච් ගම මිලිමීටර ගණක් ඉතින් කම්බියක දික් වුණාම එතන පුතේ කඩලාට එක්ක ලයිට් කණුව ගැලවිලා වැටෙයි. ඉතින් ඔය දේවල් දැනගෙන තමයි පුතේ මේ අර ලයිට් කණුව හදානකොට වයර් එකේ දිග පොඩ්ඩක් වැඩිපුර අරන් තියෙන්නේ. තේරෙනවද? ඔන්න පුතේ උදාහරණ. ඔයා ලියන්න ඇහුණොත්. ඊට පස්සේ ලෝහ වලින් නිපදවා ඇති බෝතල් මූඩියක් වීදුරු බෝතලයේ කට වටා තදින් සිරවී ඇති විට මූඩිය මදක් රත් කිරීමෙන් එය ප්‍රසාරණය කර පහසුවෙන් ගැලවිය හැකිය. හොඳට බලන්න. ලෝහ වලින් නිපදවා තියෙන බෝතල් මූඩියක් තියෙනවා. වීදුරු බෝතලයේ කට වටා තදින් සිර වෙලා තමයි මේක තියෙන්නේ. දැන් මෙහෙමනම් මෙන්න ඔහොම හොඳට අල්ලගෙන ඉන්න බෑ. ඔහොම අල්ලගෙන ඉන්නකොට එම නිසා මූඩිය රත් කිරීමේදී බෝතල් කටට වඩා මූඩිය මදක් විශාල වෙනවා. මේ වගේ වෙලාවට වීදුරු බෝතලේ රත් කරලා හරියනවද? කුඩු වෙලා යයි. බඩු ගන්න වෙන්නේ නැහැ මොකුත් ආයි. අපි කරන්නේ පුතේ අර මූඩියේ ආවරණය මූඩිය රත් කරනකොට ඔහොම ඉන්න කෙනා පොඩ්ඩක් ඔහොම ලොකු වෙනවා. ඔන්න එතකොට ගන්න පුළුවන් අපිට උඩට ගලවලා. අපිට ඕකට උදාහරණයක් ආවොත් ඔයා ලියන්න බෝතල් මූඩියක් තද වී ඇති ලෝහ වලින් සෑදුව මෙන්ෂන් කරන්න ලියන්න ඕනේ. ලෝහ වලින් සාදා ඇති වීදුරු බෝතලයකට සිර වී ඇති බෝතල් මූඩියක් ගලවා ඉවත් කිරීම. ඕවා තමයි පුතේ ලකුණු දෙන පොයින්ට්ස්. වෙන ඒවා ලියන්න එපා ඈ. හද්ද ගොන් ඒවා ලියන්න එපා. මෙන්න බලන්න ඉතින් මෙහෙම කියා දෙනවා ඔයා ලියා ගන්න. ඔයාලට මතක් වෙන්න ප්‍රායෝගික සිද්ධි ටික ඔයා ඉස්කෝලේ යද්දි දකින්නවා අර ටෙලිෆෝන් වැල් විදුලි වැල් මෙහෙම බැහැලා මෙහෙම රවුමට තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? අරක තමයි හේතුව. හරි නේද? හරි. විදුලි ස්ත්‍රික්ක රයිස් කුකර් වැනි උපකරණවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දෙන ලද උෂ්ණත්ව වෙනසකදී අසමාන ප්‍රමාණ වලින් වෙන වෙන අන්න පුතේ මේක තමයි මේකේ විශේෂිතම පොයින්ට් එක. ඔය විදුලි ස්ත්‍රික්ක ඔය රයිස් කුකර් වැනි උපකරණවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දෙන ලද උෂ්ණත්ව වෙනසකදී අසමාන ප්‍රමාණ වලින් වෙනස් වෙන. ඒ කියන්නේ නිකන් පිත්තලයි යකඩයි. පිත්තල ඇලුමිනියම්. ආන්න ඔය වගේ ලෝහ අසමාන ලෝහ දෙකක් දාලා ඔය දිවි ලෝහ පටී ක්‍රියාකාරීත්වය කියන එකත් මේ ප්‍රසාරණයෙන් ගන්න එකක්. ඒකත් පුතේ අති විශේෂයි. ඒකත් හැමෝම නිකන් ඉරක් ගහලා තියාගන්න. හරි දැන් අපි මේක ගැන කතා කරන්න හදන අපිට මේකේ ලොකු දේවල් නෑ පුතේ කතා කරන්න. හරිද? ද්‍රව ප්‍රසාරණය ගැන කතා කරා. අපි දැන් තාප සංක්‍රමණ ඔය සංවහනයේ විකිරණය අන්න මේ ටික තියෙනවා. ඊට පස්සේ ඔය සංවහනය ඔයා දන්න දෙයක් ඉතින් ඕක. ඊට පස්සේ මූදු සුළං ඇතිවීම ගැන පොඩ්ඩක් මම කියා දෙන්නම්. තාප විකිරණය ඔය ටික කතා කරාම පාඩම ඉවරයි. හරිද? ඒක නම් හොඳට අහගන්න වැඩි වෙලා කරන්න බලාපොරොත්තු වෙන්න 10:00 වගේදී අපි ඉක්මනට ඉවර කරමු මේ පාඩම. තියරි ගොන්නක් තියෙන මම කියා දෙනවා ලස්සන මේ වැඩේ හොඳට අහන් ඉන්න. අය බලන්න දෙයක් නැහැ මම කියන ටික ඉරි ගහ ගන්න. හරි. එන්න. රූපේ පෙන්වා ඇත්තේ දිවි ලෝහ පටියක්. මේක හදලා තියෙන්නේ අසමාන ප්‍රමාණ වලින් ප්‍රසාරණය වන ලෝහ පටි දෙකක්. හැමෝම අසමාන ප්‍රමාණ වලින් ප්‍රසාරණය වන ලෝහ පටි දෙකක් කියන එක හැමෝම හයිලයිට් කරන්න. ඒ කියන්නේ එකම ජාතිය ලෝහ දෙකක් නෙමෙයි කියන එක. වෙනස් ලෝහ දෙකක්. පිත්තලයි යකඩයි. අන්න ඒ වගේ නිකන් අමුතු උදාහරණ අමුතු වෙනස් දෙකක්. ලෝහ පටි දෙකක් රිවර්ට් කරලා එකිනෙකට තදින් එකිනෙකට සවි කරලා තියෙන දැන් මෙහෙම අසමාන ලෝහ පටි දෙකක් කරා මෙහෙම වගේ අත් දෙක වගේ ඔහොම එක උඩ දෙකට තියලා හොඳට හයි කරලා තියෙන රිවර්ට් ගහලා. ඊට පස්සේ මිටියම් කියලා කියන රිවර්ට් ගහනවා කියන එක. එම පටිවල මිටියම් කළ කෙලවර ලෝහ කැබැල්ලකට තදින් සවි කර ඇති අතර අනෙක් කෙලවර නිදහසේ පවතී. ඔව්. දැන් මෙතන මූට්ටු කරලා දිනනවා මෙන්න ලෝහ කැබැල්ලක් සෙට් කරලා දිනවා කියලා තමයි ඔය කියන්නේ. සවි කර ඇති අනෙක් කෙලවර නිදහසේ පවතී. දිවිලෝහ පටියේ උෂ්ණත්වය ඉහළ යන විට එක් පටියක් වැඩියෙන් ප්‍රසාරණය වෙන අතර අනෙක් අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. හැමෝම මේකත් හයිලයිට් කරගන්න. පුතේ මේක මාර සීන් එකක් වෙන්නේ මම කියා දෙන්නම් ඔයාලට. හරියට නිකන් ඔයත් එක්ක ඉන්න යාළුවෙක් වගේ. එකෙක් පුතේ ගොඩාක් ඔයයි ඊයයි එකම ප්‍රමාණයෙන් කන්න කියලා හිතන්නකෝ. එකම බත් එකක් තියනවා දෙන්නම් බත් එකක් කරන සමහරක් ළමයි ඉන්නේ පුතේ. ඒ ළමයාට පුතේ ඒ බත් එක්ක කෑවහම වෙන මොකොත් කන්න විදිහක් නැහැ. ඌගේ බඩ හොඳටම තඩි වෙලා ඒක කෑවහම. හැබැයි සමහරක් එවුන් ඉන්න ඌට දැනුනේවත් නැහැ ඒක කෑවහම. අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ කියන්නේ. උෂ්ණත්වයේ ඉහළ යනකොට එක පටියක් පුතේ ගොඩාක් ප්‍රසාරණය වෙනවා. අනෙක පුතේ අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ අරක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක් විතර දික් වෙනකොට අනිත් එක 8ක් විතර තමයි දික් වුනේ. අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ. එච්චර දිග ලොකු ප්‍රමාණවලින් හිතන්න එපා. හරිද? එවිට පටි දෙක රූපේ පෙන්වා ඇති ආකාරයට වක්‍ර වෙනවා. ළමයි දැන් ඔකේ ලොකු කතන්දරයක් තියෙනවා. දැන් මෙහෙමනේ ඔන්න ඔහොමනේ තියෙන්නේ පුතේ. මේ එකෙක් පුතේ වැඩිපුර රත් වෙනවා අනික එච්චර රත් වෙන්නේ නැහැ. එතකොට නිකන් පුතේ ඔය රූපේ පෙන්වලා තියෙන ආකාරයට
මේක වක්‍රවීමකට බඳුන් වෙනවා. ඇයි දැන් මෙතනින් මේගොල්ලෝ ලී පටියක් ගහලා තියෙන්නේ මේ දෙනා සවි වෙන්න. ඉතින් මේ පැත්තට නෙමෙයි මෙන්න මේක අප එක් කෙලවරක් මොකද වෙන්නේ? මේ එක් කෙලවරක් මොකද වෙන්නේ? මෙන්න නිදහසේ පවතින කෙලවර පුතේ මේ ආකාරයට බලන්න වක්‍ර වෙලානේ තියෙන්නේ. පොඩි කර්ව් එකක් තියෙනවා උතන. ඔන්න ඕක වෙනවා දරුවෝ. ඔය වගේ දෙයක් තියෙන අපි දැන් මේ කතා කරමු. දිවිලෝහ පටියට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කිරීමෙන් උෂ්ණත්වය යම් සීමාවකට වඩා ඉහළ යන විට තාපකයට සැපෙන විදුලිය විසන්ධි වීමට සැලැස්වියක්. පුතේ ඔයා දැකලා ඇති අයන් එකේ පොඩි සද්දයක් එනවා. ගානවා සද්ද උෂ්ණත්වය වැඩි වුණාම. ඊට පස්සේ අයන් එකේ රතු පාට ලයිට් එකක් වගේ පත් වෙනක නැති වෙනවා. අර රත් වෙලා වැඩි වුණාම ගාල සද්දයක් කරන එහෙම ලොකු සද්දයක් ඇහෙන්නේ නැහැ. හැමම නිකන් අයන් එකේ උෂ්ණත්වය එක පාට ටෙම්පරේචර් එක නිකන් එක්ක ඊට වඩා වැඩි වෙන්නේ නැත්නම් ඒ එකේ ස්ථායි වෙලා තියෙනවා. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. හොඳට අහගන්න. මෙන්න ලෝහ කැබල්ල දාලා මෙයා අයිනේ මූට්ටු කරලා තියෙනවා. වට එක පේනවනේ. ළමයි මේ අඩුවෙන් ප්‍රසාරණය වෙන ලෝහ පටිය උඩට දාලා අඩුවෙන් ප්‍රසාරණය වෙන ලෝහ පටිය. වට නම් කරන්න ඒ සමයිට වැඩියෙන් ප්‍රසාරණය වෙන ලෝහ පටිය මේ ආකාරයට යටට සෙට් කරලා තියෙනවා. මොකද්ද? අඩුවෙන් ප්‍රසාරණය වෙන එක උඩට දාලා වැඩියෙන් වෙන එක යටට දාලා තියෙනවා. හොඳට අහගන්න. ඊට පස්සේ මේ කෙලවරක් බැටරියට දීලා ඒක නැත්නම් ඔයාලගේ පවර් සප්ලයි එකට දීලා මෙතන තාපකයේ තියෙන තාපන දඟරේ තියෙනවා මෙතන. ඔය ආකාරයට තමයි පැටවුම එන්නේ. මට පේනවනේ ඒක අච්චුපතේ තිබ්බේක. හරි හොඳට බලා ගන්න මොකද වෙන්නේ කියලා දැන් දරුවෝ අර කනෙක්ෂන් එක දීලා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න දැන් මේ කියන කතාව නැත්තම් තේරෙන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියලා දැන් ඔන්න පැහැදිලි කරනවා සුපිරියටම. පුතේ මේ උඩ ඉන්න එකා ඉන්නව නේද? මුගේ පුතේ ප්‍රසාරණතාව වැඩිනේ. හොඳ බලන්න කලින් මෙතන එක දෙන්න එකට මූට් වෙලා හිටියනේ මේ දෙක ගැවුණා මේ ලෝහ දෙක ගැවුණා එකට. ඒතකොට තමයි මේක ලස්සන පරිපතේ සම්පූර්ණ උනේ මේ. දැන් කරන්ට් එක මෙහෙන් ගියොත් ඔන්නම සම්බන්ධාර ඔහොම ගියොත් ඔහොම ගිහිලා පුතේ මෙයා හරහා ගානට ඇවිල්ලා මෙහෙම එනවනේ. ඔන්න බලන්නකෝ පුතේ රත් කරාට පස්සේ වෙච්ච දේ මේ මර මකුලක් උනේ ඇයි ඒ? මෙයා ඉස්සෙනවා. මෙයා ඉස්සෙද්දි පුතේ මෙයාගේ ප්‍රසාරණය අඩුයිනේ. අනේ පුතේ. සෝරි. වැඩියෙන් ප්‍රසාරණය නෙක්කේ නැන්නේ යටනේ. මෙයා මේ ආකාරයට යාගේක උස්ස ගන්නවා. ඕන්නොම උස්ස ගන්නවා. වැඩියෙන් ප්‍රසාරණය වෙන ලෝහේ යටට දාලා වැඩියෙන් ප්‍රසාරණය වෙන කෙනා යටට දාලා අඩුවෙන් කෙනා උඩනේ පුතේ ඉන්නේ මේකේ. අඩුවෙන් කෙනා උඩ වැඩියෙන් කෙනා යට. දරහගන්න. ඔයා හිතන්නකෝ නිකන් අර ඕනම තැනක නිකන් අර බර වැඩි කෙනා කියලා හිතන්නකෝ බර වැඩි එකා යටට දාලා වගේ තියෙනවා හිතන්න. ඒතර පැටලෙන්නේ නැහැ මේක. බර වැඩි කෙනා යට ඉන්න කියලා හිතන්න. බර වැඩි කියන්නේ ප්‍රසාරණය වැඩි. මේ ස්කන්ධය කියන්නේ මම කියන්නේ පව එක වැඩි ප්‍රසාරණ හැකියාව වැඩි කෙනා ඉන්නේ යට. අර නිකන් මෙයා නිකන් ප්‍රොටෙක්ටර් එකක් විදිහට නිකන් ඉන්නවා කියලා හිතන්නකෝ නිකන්. නිකන් ඔයාලට මතක තියාගන්න මේ කියන්නේ. ළමයි මෙයා අඩු වෙන්නේ ප්‍රසාරණය වෙන්නේ උඩ කෙනා. මෙයා වැඩියෙන් ප්‍රසාරණ ඔය හේතුවත් එක්ක දරුවෝ මේක නැමෙන්න ගන්නවා. මේක නැමිච්ච එක මම පුතේ මෙතන කනෙක්ෂන් එක ක්‍රියා විරහිත වෙනවා. අර ඒ වෙලාවට තමයි අර එන්නේ ගාල සද්දයක් ඇහිලා අර උෂ්ණත්වය එතනින් යට වැඩි වෙන්නේ නැහැ. නැත්තම් මේක අකණ්ඩව තිබ්බොත් එහෙම රෙදි පිච්චෙයි මම හීට් එකේ ගහන් ඉන්නකොට. පුතේ ඒක අර ගානට ගලපලා හදලා තියෙන්නේ මෙච්චර උෂ්ණත්වයකට මේ ඇඳුම් මැද්දා මැදි මිර රත් වුණොත් මේක ලෙඩේ. පිච්චෙනවා. අන්න පුතේ ඕක තමයි එතන වෙන්නේ. කොබන්නේ මං කියපු කතාව තේරිච්ච නැහැ පොඩ්ඩක් අත උස්සන්න හැන්ඩ්ස් ගන්න ටක් ගඩ වැඩිලා බෑ. හරි. මෙන්න ආයි පාරක් කියා දෙනවා. මේක කාර එකපාර පොඩ්ඩක් තේරෙන්න නැතු වෙනවා ඈ. හොඳට අහගන්න. මේක ලොකු දෙයක් නෑ. ළමයි ප්‍රසාරණය වැඩි කෙනා පුතේ යට ඉඳලා වැඩිපුර ප්‍රසාරණයක් පෙන්නලා ඌගේ ඇන්ගල් එක ඔය ආකාරයට නමනවා. උඩේ එකා මං කියන්නේ ප්‍රසාරණය අඩුවෙන් වෙන එකෙක් කියලා. ඉතින් දැන් මුන් දෙන එකට නින්නේ පුතේ මූ කරන දේ මුරත් කරගන්න වෙනවා අඩු වුණාට. මූ පුතේ මේ පැත්තට වැඩිපුර වක්ක ගහපු ගමන් මොකද වෙන්නේ? මේ දෙන්න පුතේ පරිපතේ සම්බන්ධ වෙන්නේ නැහැ. මෙතන ඉඳන් මෙහෙට ධාරාවක් ගමන් කරන්න විදිහක් නැහැ. මොවාට පේනවා මේ කලින් මේ දෙන්න මෙතන යාළු වෙලා ඔහොම හිටියේ. දැන් මේ දෙන්න අතර පුතේ ඈත් වෙලා. කරන්ට් එක මෙහෙට ගමන් කරන්නේ නැහැ දරුවෝ. කරන්ට් එක ගමන් කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අන්න එක තමයි කියන්නේ උෂ්ණත්වයේ යම් සීමාවකට වඩා ඉහළ යන විට තාපකයට සැපෙන විදුලිය විසන්ධි වීමට සලස්වනවා. අපිට ඕනට වඩා උෂ්ණත්වය එනකොට තේරෙනවනේ පව එකත් එක්ක වැඩි වෙනකොට මේ ධාරාව වෙන එක නවත්වනවා. මේ තාපකය හරහා මේ ධාරාව වෙන එක මේ උෂ්ණත්වය වැඩි වෙන එක නවත්වනවා පුතේ. ඊට පස්සේ අර ගලා එන්න එකේ පොඩි සද්දයක් ඇහෙන්නේ ඔන්න ඔය හේතුව හින්දා. ඒක හදලා තියෙනවා පුතේ දිවිලෝහ පටිවල ප්‍රසාරණතා ගුණ ගැන සැලකිලිමත් වෙලා ලස්සනට වැඩේ කරලා තිනවා. මේක තව ආයි පාරක් බලා ගන්න ඔයාලට හොඳට තේරෙයි එතකොට. එන්න ද්‍රව ප්‍රසාරණය මේක හද්ද ලේසි. මේක හද්ද ලේසි. ඔයා මේක දන්න දෙයක්. අපි මේක ටක් ගාලා කතා කරලා ඉවර කරමු. හරි?
හොඳට අහගන්න. වීදුරු පරීක්ෂා නලයක් වර්ණවත් ජලය 1000ක් මේ වර්ණවත් එක්ක ගන්න අපිට පේන්න ඕනේ හින්දා. හොඳට අහගන්න. වීදුරු පරීක්ෂා නලයට වර්ණවත් කළ ජලය පුරවා 9.2 රූපයේ ආකාරයට 9.2 රූපයේ තිබෙන අන්දමට වීදුරු නලයක් සහිත රබර් ඇබයක් ඒට සවි කරන්න. හරි. 9.2 රූපයේ ආකාරයට මේ කාන්ට ලස්සනට අටොම සවි කරලා ජල මට්ටම ගහලා මෙතන රබර් ඇබයක් ගහලා මේක ඔබලා තිනවා වර්ණවත් කළ ජලය එතන තියෙනවා. වීදුරු නලයේ ජල මට්ටම සලකුණු කරන්න. කලින් තිබ්බ ජල මට්ටම මෙහෙම ලකුණු කරන්න කියලා කියනවා. හරි ඒකත් අපි කරා ඕනේ නෑ. හොඳට අහගන්න මොකද වෙන්නේ කියලා. රත් වීමේදී වීදුරු පරීක්ෂා නලය ප්‍රසාරණය වීම නිසා වර්ණ කළ ජල මට්ටම B දක්වා ඉහළ යන ජල මට්ටම B දක්වා පහළ යන අතර බඳුනේහි ජලය රත් වන විට වර්ණ කළ ජලය C මට්ටම දක්වා ඉහළ යයි. හොඳට ඔලුවට දාගන්න හොඳට ඔලුවට දාගන්න. මේක රත් වෙනකොට මේ වීදුරු පරීක්ෂා නලය ප්‍රසාරණය වෙනවා. මේවා ඉගෙන ගන්න ලොකු දේවල් හිතන්න එපා. දැන් පුතේ රත් වෙනවනේ. ඔය රත් වීමේදී මේ වීදුරු පරීක්ෂා නලයේ යම්කිසි ප්‍රසාරණතාවක් ඇති වෙනවා. හරි? ඔය ප්‍රසාරණතාව හින්දා හොඳට අහගන්න. ඔය ප්‍රසාරණතාව හින්දා මොකද වෙන්නේ? වර්ණ කළ ජල මට්ටම B දක්වා පහළ යනවා. අර කලින් පුතේ තිබ්බ මට්ටමට වඩා වර්ණ කළ ජල මට්ටම පහළ යනවා. ඒක දැන් මේකෙන් තියෙන වර්ණ කළ ජල මට්ටම B දක්වා පහළ යනවා. බඳුනේහි ජලය රත් වන විට වර්ණ කළ ජලය C මට්ටම දක්වා ඉහළ යනවා. පුතේ හොඳට අහගන්න වීදුරු නලය ප්‍රසාරණය වෙනකොට පුතේ ජල මට්ටම B දක්වා පහළ බහිනවා. ඒත් එක්කම පුතේ මෙන්න මූ රත් වෙන්න ගන්නවනේ දරුවෝ. මෙන්න මූ රත් වෙන්න ගන්නවත් එක්කම මේක පුතේ C මට්ටම දක්වා ඉහළ යනවා. මේක C මට්ටම දක්වා ඉහළ යනවා. කලින් මෙහෙ තිබ්බ මෙන්න මේ මට්ටම දැන් පුතේ C දක්වා ඉහළ ගිහිල්ලා මේ උණුසුම් ජලයේ රත් වීමත් එක්කම. පැහැදිලිද? මේක හරි ලේසි. ඔන්න ඕක තමයි පුතේ මේ කතාවේ වෙන්නේ. නලයක් ගැහුවා ඒකේ වාටයක් ගහලා තිනවා. ඒක අපි බලලා ප්‍රසාරණතාව. මුලින් තිබ්බා A වල එක පාට ජල මට්ටම B වලට ආවා විදුරු නලයේ ප්‍රසාරණය වීමින්ද. හැබැයි ඊට පස්සේ මෙයා රත් වෙන්න ගන්නවත් එක්ක මේ C මට්ටම දක්වා මේ ජල මට්ටම ඉහළ නැගෙනවා. අපි බලමු මේකේ මොකද වෙලා තියෙන්නේ කියලා වෙලා. මෙහිදී ජලයේ උෂ්ණත්වය ඉහළ යන විට පළමුව පරීක්ෂා නලය ප්‍රසාරණය වෙනවා. දරුවෝ මේ කියන්නේ පුතේ ඉස්සල්ලාම දැන් මේ ජලයට පුතේ ඉස්සල්ලාම සම්බන්ධ වෙලා තියෙන මේ පරීක්ෂා නලයනේ දරුවෝ. මේ කළු පාට රවුමින් ඔන්න ඕකනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ජලයේ උෂ්ණත්වය ඉහළ යනකොට පළමුව වෙන්නේ පුතේ මේ පරීක්ෂා නලය ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ ඒකේ චුට්ටක් පරිමාවේ වෙනසක්, දිගේ වෙනසක්, පළලෙහි වෙනසක් වෙනවා. එවිට ද්‍රව මට්ටම මදක් පහළ බහිනවා. ඉතින් ඒක වාට තේරෙන දෙයක් නේ දරුවෝ. වා හිතන්නකෝ දිග චුට්ටක් උස ගියා. ඒතර මොකද අපිට පේන්නේ ද්‍රව මට්ටමක් පොඩක් පහළ වැහැල්ලා වගේ පේනවා. අන්න හරි. එතකොට කියනවා ද්‍රව මට්ටම පහළ වැසීමක් එතකොට සිද්ධ වුණා. හොඳට අහගන්න. ඉස්සෙල්ලා මෙයා රත් වුණා. එයා රත් වීමත් එක්ක ද්‍රව මට්ටම පහළ වැස්මක් වුණා. නමුත් පරීක්ෂා නලය තුල ඇති වර්ණ කළ ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වන විට එම ජලය ප්‍රසාරණය වීමට ගන්නවා. දැන් පුතේ ඔනවා මකනවා මෙතන. දැන් මේ රතු පාට වාට පේනවා ඇති රතු පාට ද්‍රවයක් තියෙනවා අපි දාලා වර්ණවත් කළ ජලය. පුතේ මෙයා රත් වෙන්න ගන්නවා. දැන් ඉස්සෙල්ලාම මේ එළියේ ඉන්න නලය රත් වුණා. දැන් පුතේ මේ ඇතුලේ ඉන්න කෙනා හොඳට රත් වෙන්න ගන්නවා. ඔන්න පුතේ ජලය ප්‍රසාරණය වන ප්‍රමාණය පරීක්ෂා නලයේ වැඩි වූ පරිමාවට වඩා වැඩිවීමට නැවත ජල මට්ටම ඉහළ. දරුවෝ මෙයාට වඩා මෙයා ප්‍රසාරණය වෙන මට්ටම වැඩි වුණාම කලින් මේ ඒ මට්ටමට හිටියත් වඩා පුතේ C මට්ටමකට මේ වතුර ටික ඉස්සෙනවා. ප්‍රසාරණය වෙනවා. හැමෝම මේ පොයින්ට් එක හයිලයිට් කරගන්න. මේ පොයින්ට් එක ජලය ප්‍රසාරණය වන පරීක්ෂා නලයේ වැඩි වූ පරිමාවට වඩා වැඩි වී. කියන්නේ කලින් තිබ්බේ B මට්ටමේනේ ඊට පස්සේ A වල තිබ්බ B වල උනානේ. පුතේ අර භාජනයේ මොකද්ද පරීක්ෂා නලයේ ප්‍රසාරණය වුණාටත් වඩා පුතේ වැඩිපුර ජලය ප්‍රසාරණය වෙනවා. එතකොට වෙන්නේ මොකද? ජලයේ ප්‍රසාරණතාව වැඩි වෙලා අර කලින් මට්ටමකට වඩා උඩ තැනකට මේ ආව යනවා. හිතනවා තේරෙන්නේ නැති කියලා වෙනවා. උෂ්ණත්වමාන සැකසීමේදී ද්‍රව ප්‍රසාරණය යොදා ගන්නා අවස්ථා ඇත. රසදිය සහ මධ්‍යසාර උෂ්ණත්වමානවල ද්‍රවයේ සිදුවන පරිමාව වැඩිවීම උෂ්ණත්වය මැන ගැනීමට යොදාගෙන නැත. ඉතින් පුතේ ඔයා දන්නවා මම මේවා කියා දුන්නා. ඔය රසදිය සහ මධ්‍යසාර උෂ්ණත්වමානවල ඒ අදාළ ද්‍රවයේ සිදුවන
පරිමාව වැඩිවීම තමයි පුතේ මේ උෂ්ණත්වය මැනීමට යොදාගෙන තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් හැමෝම ඉරක් ගහගන්න. අපි ඝන ප්‍රසාරණය කතා කරා, ද්‍රව ප්‍රසාරණයේ පොඩි ආදර්ශනයක් තිබ්බා. මේක තව පාරක් කියවගන්න. මේක හරි ලේසි දරුවෝ. වායු ප්‍රසාරණය ගැන කතා කරන්නයි මේ ලකලෑස්ති වෙන්නේ. බලමු මේකත්. මේකත් අපි ප්‍රැක්ටිකල් වලින්ම තේරුම් ගමු. වායු ප්‍රසාරණය ආදර්ශනය කිරීම සඳහා 9.5 ක්‍රියාකාරකමේ යෙදෙමු. අයිස් තියෙනවා හිස් බෝතලයක් බැලුනයක්. මූඩියක් රහිත හිස් බෝතලයක් අයිස් සහ ජලය පිර වූ බඳුනක මද වේලාවක් සිරස්ව තබන්න. මේක රූපයක් දාලා තියෙනවනේ යට. හොඳට බලන්න. මූඩියක් රහිත හිස් බෝතලයක් අයිස් සහ ජලය පිර වූ බඳුනක මද වේලාවක් සිරස්ව තබන්න මේ ආකාරයට තියලා තියෙනවා. ඉන්පසු එහි කටට 9.2 පෙන්වන ආකාරයේ බැලුමක් සම්බන්ධ කරන්න. මේ ආකාරයෙන් බැලුමක් සම්බන්ධ කරා මේ පුම්බල නැති එක. ඉන්පසු එම බෝතලයේ ඉවතටගෙන වෙනත් හිස් බඳුනක තබා රූපයේ පරිදි එම බඳුනට උණුසුම් ජලය පුරවන්න. මේක නම් මට ගෙදරදිත් කරන්න පුළුවන් දෙයක්. පුතේ ඉස්සල්ලාම් භාජනයක් කරන් නිකන් බැලුමක් ගැට ගහලා මේකේ අයිස් දාලා තිනවා මේ ආකාරයට. ටික වෙලාවකින් පුතේ ඒ බඳුන ඉවත් කරලා බෝතලේ ඉවතට අරගෙන වෙනත් හිස් බඳුනක මේ විදිහට තියලා මේකට දානවා රත් වෙච්ච ජලය. නිකන් සෙල්සියස් අංශක 100 වගේ කියලා හිතමුකෝ අපි. උණුසුම් ජලය දානවා. ඔයාට පේනවා පුතේ මේ තිබ්බ බැලුනේ මදක් පිම්බෙනවා. මෙන්න බැලුනේ ලොකු වෙන්න පටන් ගන්නවා දරුවෝ. ඕක ඔයාට පේන්න ගන්න බෑ. ඔව් ඔයාට ඕක පේන්න ගන්නවා. බෝතලේ නැවත ඉවතටගෙන ටික වේලාවක් තැබූ විට බැලුනේ හැකිලෙනවා. පුතේ අර රත් වෙද්දී පිම්බිච්චි බැලුනය ටික වෙලාවක් පරිසරයේ තියලා තියෙනකොට ආයි පුතේ හැකිලෙන්න ගන්නවා. ආයිත් පාරක් හැකිලෙන්න ගන්නවා දරුවෝ. පුතේ ඔයාට ඔතනින් තේරෙනවා යම් කිසි දෙයක්. ඔයාට තේරෙනවා ඔතනින් යම් කිසි දෙයක්. රත් වෙද්දි මොකද්ද වෙලා තියෙන්නේ? රත් වෙද්දි මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ. දැන් මෙතන බැලුනේ පිම්බිලා නෑ. මේ උණුසුම් ජලයත් එක්ක රත් වීමත් එක්ක මේ බැලුනේ පිම්බුණා. අපි බලමු මොකද උනේ කියලා. අයිස් සහිත භාජනයේ තිබියදී බෝතලය තුල වාතයේ උෂ්ණත්වය සෙල්සියස් 0ට ආසන්න වේ. ඔව්. අයිස් කියන්නේ ඔයා දන්නවනේ. සෙල්සියස් අංශක 0. උණුසුම් ජලය සහිත භාජනයේ තැබූ විට මෙම සිසිල් වාතයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා ඉහළ නැගීම නිසා ප්‍රසාරණය වෙනවා. අනේ පුතේ කලින් මෙතන බිඳුවේ තිබ්බේ දැන් පුතේ නිකම් 50 දක්වා වගේ දෙයක් වෙලා තියෙනවා. එතකොට මොකද උනේ? ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. බෝතලයට සම්බන්ධ කර ඇති බැලුනේ නිසා එම වාතය පිටතට යා නොහැකි. දරුවෝ මේ උණුසුම් එක හින්දා මෙයා සෙල්සියස් අංශක 50ට වගේ රත් වෙන්න ගන්නවා. මේ බෝතලේ ඇතුළ වාතය තියෙනවා. මෙයාලට එළියට යන්න විදිහක් නෑ. මේ කට සීල් කරලා බැලුන් එකක් හයි කරලා හින්දා. කට සීල් කරලා හින්දා බැලුන් එකක් හයි කරලා හින්දා ඒ වාතය අපිට ඉවතට යන්න විදිහක් නෑ. ඒ වෙනුවට බැලුනේ පිම්බෙනවා. පුතේ ඒ ඉවතට යන්න විදිහක් නැති හින්දා මේගොල්ලෝ පුතේ මෙතන බැලුනේ පුම්බන්න පටන් ගන්නවා. නැවත බෝතලයේ බාතනයෙන් පිටතට ගත් විට බෝතලයේ තුළ වාතයේ කාමර උෂ්ණත්වයට පැමිණීම නිසා සංකෝචනය වෙලා ආයි බැලුනේ පුතේ මේ ආකාරයට පත් වෙනවා. මෙම නිරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ බෝතලය තුළ වූ වාතය රත් වන විට ප්‍රසාරණය වන බවත් සිසිල් වන විට සංකෝචන හැමෝම මේ ලයික් හයිලයිට් කරගන්න. මේ රූපේ මතක තියාගන්න. මේ බැලුන රත් වෙච්චි හින්දායි. සෝරි බැලුනලු. ඒ අදාළ ඒ බෝතලේ ඇතුලේ තියෙන වාතය රත් වුණා. ඒ වාතය රත් වීමත් එක්ක වායු ප්‍රසාරණයක් වුණා. ඒ වායු ප්‍රසාරණයත් එක්ක ඒ වායු ටික ඉහළට යන්න විදිහක් නැහැ. උඩ කටේ බැලුන් එක හයි කරලා තියෙනවා. ඒ බැලුන් එක හයි කරලා තියෙන හින්දා ඒ බැලුන් එක පිම්බුණා. ඒ බැලුන් එක පිම්බීමෙන් අපි තේරුම් ගත්තේ අර වාතය ටික ප්‍රසාරණය වෙලා උඩට ඇවිත් බැලුම පිම්බුවයි කියන එක. පැහැදිලිද හැමෝටම? කොහොමද එක තේරිච්ච කට්ටිය හෑන්ඩ් රේස් කරන්න. අනේ රක් ගාලාමයි ගොඩක් වෙලා ඉන්න බෑ අපිට. රයිට්. ඕකේ ආයි පාරක් කියව ගන්නවා. හරි. අපි යන් දරුවෝ මේ පාඩමේ තවත් විශේෂ කෑල්ලක් තාප සංක්‍රාමණය. ඔන්න අද අපි මේ පාඩමත් ඉවර වෙනවා. තාප සංක්‍රාමණය. මේවා ආයි පාරක් මතක් වෙයි වාට. මොකද අර රිවිෂන් එක හරහා. උණුසුම් තේ කෝප්පයකට දැමූ ලෝහ හැන්දක කෙලවර අල්ලාගෙන සිටින විට එය ක්‍රමයෙන් රත් වන බව අපිට දැනෙනවා. ඔව් දැන් අම්මා තේ හදනකොට ඔයා ගිහිල්ලා හැන්දක් දාලා බලන්නකෝ තේ කෝප්පෙට. මොකද වෙන්නේ?
උණුසුම් තේප් ලෝහ ඇඳක් ලී එකක් දැම්මම එහෙම දැනෙන්නේ නැහැ. අන්න අපේ ඇඟිල්ල දැනනවා අම්මට තේක පට්ට රස්නීනේ බං කියලා අපිට හිතෙනවා. එමෙන්ම ගිනි මැලයකට ඉහලින් අත ඇල්ලූ විට අත උණුසුම් වෙයි. හැබැයි පුතේ දැන් ගිනි මැලයක දැන් හරි අරක නම් ඔයාට තේරෙනවනේ අපි සම්බන්ධ වුණානේ අර උණුසුම් තේත් එක්ක අපේ ඇඟිල්ල සම්බන්ධ වුණානේ. හැබැයි පුතේ ගිනි ගොඩක් උඩට ගිහිල්ලා මෙහෙම අත් දෙක උස්සන් හිටියත් ඒත් මේ ටිකට දැනෙනවා අපි ගිනි ගොඩ අල්ලන්නේ නැහැ හැබැයි. අපි ගිනි ගොඩ අල්ලන්නේ නැහැ බං. හැබැයි අපේ අත් දෙක රත් වෙනවා. තේ කෝප්පෙට නම් හැන්ද දැම්මම අපි හැන්ද අල්ලන් ඉන්නේ අත රත් වෙන එක සාධාරණයි කියමුකෝ. කොහොමද ගිනි ගොඩේ රත් උනේ? ඔන්න පොයින්ට් එකට අපි එනවා. පුතේ ඊට පස්සේ කියනවා මෙහිදී සිදුවී ඇත්තේ ලෝහ හැන්ද දිගේ ගිනි දැල්ලේ සිට ඉහළට තාපය ගමන් කිරීමයි. ඕක හැමෝම ඉරි ගහ ගන්න. මේ අන්දමට තාපයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම තාප සංක්‍රාමණයයි. හැමෝම තාපයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම තාප සංක්‍රාමණයයි. ඔන්න මම ඔයාට කිව්ව තාපය පාඩමේ ඔයා අර්ථ දැක්වීම් ලියනවා නම් තාප සංක්‍රාමණය. ඔයා බලන්න ඔය පාඩමේ මුල ඉඳන් පෙරලලා මේ කළු පාටෙන් තියෙන හැම අර්ථ දැක්වීම මම පුතේ එක කොලයකට ගන්න මේ වෑන් එකක් හරි දෙකක් හරි විභාගෙදී අහනවම තමයි. මොකද්ද ළමයි තාප සංක්‍රාමණය කියලා කියන්නේ? මේ තාපය එක ස්ථානයක ඉඳන් තව ස්ථානයකට ගමන් කරන එකට අපි කියනවා දරුවෝ තාප සංක්‍රාමණය කියලා. දැන් මිනිස්සෙක් වුණත් එහෙමනේ. එක ස්ථානයක ඉඳන් තව ස්ථානකට සමහරක් කෙනෙක්ට පයින් යන්න පුළුවන්. තව කෙනෙක්ට පුළුවන් පුෂ් බයිසිකල් එකක යන්න. තව කෙනෙක්ට පුළුවන් මෝටර් බයික් එකක යන්න. තව කෙනෙක්ට පුළුවන් ප්ලේන් එකක යන්න. තව කෙනෙක්ට බෝට් එකක යන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ තාපයත් ගමන් කරන විවිධ ආකාර තියෙනවා. අපි ඊට පස්සේ ඔය තාප සංක්‍රාමණය කියන එකේ ඊළඟ පරිච්ඡේදي කතා කරනවා මොනවද මේ තාපය කොහොමද ගමන් කරන්න කියන එක අපි ඊළඟට කතා කරනවා. දැන් මේ දෙක ඔලුවට දාගන්න. තාප සංක්‍රාමණය සිදුවන්නේ ඉහළ උෂ්ණත්වයේ සහිත ස්ථානයක සිට පහළ උෂ්ණත්වයේ මේක හැමෝම හයිලයිට් කරගන්න. මම හැමදාම කියන දෙයක් තියෙනවා මේ විද්‍යාව වගේ පුතේ විෂයක් භෞතික විද්‍යාව විෂයක් අර අපේ මිනිස්සු වගේ මම හැම වෙලේම කියනවා පීඩනය වුණත් පුතේ වැඩි තැන ඉඳලා අඩු තැනටයි ගලාගෙන යන්නේ. ඔයා හැමදේම දන්නවා. ඔයා හැමදේම දන්නවා පුතේ. ඉලෙක්ට්‍රෝනත් එහෙම වැඩි කෙනාගෙන් ඉඳන් අඩු කෙනාට දෙනවා පුතේ. ඉතින් පුතේ මේගොල්ලොත් එහෙම තමයි නිකන් මිනිස්සු වගේ. අර ඉහළ කෙනා වැඩි කෙනා පුතේ හැම වෙලේම අඩු කෙනාට දෙනවා පුතේ. වරද්ද ගන්න එපා ඕවා විද්‍යාව සම්බන්ධ කරගන්න ජීවිතේට. සල්ලි තියෙන මිනිස්සයා දුප්පත් මිනිස්සයාට සලකනවා වගේ අර ඉහළ උෂ්ණත්වයේ තියෙන කෙනා පුතේ අර පහළ උෂ්ණත්වයේ තියෙන කෙනාට ඒ අදාළ තාපය හුවමාරු කරනවා. ඔන්න ඕක තමයි කියන්නේ තාප සංක්‍රාමණය සිදුවන්නේ ඉහළ උෂ්ණත්වයේ සහිත ස්ථානයක සිට පහළ උෂ්ණත්වයේ සහිත ස්ථානයකටයි. හැමෝම මේක ඉරක් ගහගමු. ඊට පස්සේ යම් වස්තුවක පවතින තාප ශක්තිය ලෙස හැඳින්වෙන ශක්තිය සත්‍ය වශයෙන්ම පවතින්නේ වස්තුව සෑදී ඇති අංශුවල අහඹු චලිතය නිසා ඇතිවෙන චාලක ශක්තිය ලෙසය. මං ඔයාලට හැමදාම ඔක කියා දීලා තියෙනවා. ඔය වස්තුවක තාප ශක්තිය කියලා කියන්නේ මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. ඔය තාප ශක්තිය කියලාම කියන්නේ පුතේ ඔය කියලා තියෙනෙත් ඒක තමයි. තාප ශක්තිය සත්‍ය වශයෙන්ම පවතින්නේ වස්තුව සෑදී ඇති අංශුවල අහඹු චලිතය. එහෙ මෙහෙ යන එකේ චාලක ශක්තිය. ඔය චාලක ශක්තිය කියලා කියන්නේ නෑ. ඔය තාපය කියලා කියන්නේ අපි උෂ්ණත්වය. උෂ්ණත්වය කියන්නේ මොකද්ද? මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියලා අපි පැහැදිලි කරා. ඒ වගේම තමයි ওই තාප ශක්තියත් පුතේ රඳා පැවතිලා තියෙන්නේ ඔය අංශුවල අහඹු චලිතයේ තියෙන අර එහෙ මෙහෙ හෙල්ලීම නැත්තම් මතක තියාගන්න ඔය හෙල්ලීමට කියන වචනේ විද්‍යාවේදී චාලක ශක්තිය. හැමෝම හයිලයිට් කරගමු. මෙන්න මේක හයිලයිට් මේ ඉරි ගහ ගන්න. යම් වස්තුවක පවතින තාප ශක්තිය ලෙස හැඳින්වෙන ශක්තිය සත්‍ය වශයෙන්ම පවතින්නේ වස්තුව සෑදී ඇති අංශුවල චාලක ශක්තිය ලෙසයි. චාලක ශක්තිය ලෙස පුතේ පැන්සලෙන් ඉරි ගහ ගන්න. චාලක ශක්තිය ලෙසයි. දැන් ඔයාට ওই ටික කොහොම උගන්වනවා ආයි පාරක් මගේ සම්මන්ත්‍රණ මාලාව ඔස්සේ ෂෝට් නෝට් ක්‍රම දීලා ෂෝට් නෝට් එක ගෲප් එකට දාලා ඔයාලව වෙනම ප්‍රැක්ටිස් කිරීමක් මම කරවනවා. අන්න එතකොට බැරි වුණොත් අපි බලමු. මෙම චාලක ශක්තිය අංශුවල උත්තරණ භ්‍රමණ හෝ කම්පන චාලක ශක්තිය. පුතේ මේ චාලක ශක්තිය ආකාර කිහිපයක්. ඔයාලා ওই ටික මම ලොකුවට පැහැදිලි කරන්නේ අර මෙහෙම මේ අතට යන එකක් තියෙනවා. තව භ්‍රමණය වෙමින් වෙන චාලක ශක්තියක් තියෙනවා. කම්පන චාලක ශක්තිය වෙන එකක් තියෙනවා. හැමෝම ওই චාලක ශක්තිය ආකාර ටික පොඩ්ඩක් රවුන්ඩ් කරගන්න පැන්සලෙන්. චාලක ශක්තිය උත්තරණ භ්‍රමණ
කම්පන චාලක ශක්තිය වෙන්න පුළුවන්. තාපයේ තිබිය හැකි චාලක ශක්ති ප්‍රභේදය ඇහුවොත් ඔයා ලියන්න ඕනේ උත්තරණ අර මෙහෙම තල්ලු වෙලා යනවා. භ්‍රමණ අනිත් එක්ක කම්පණය වීමකින් ඇති වෙන චාලක ශක්තිය. ඔය තුන ඔළුවේ තියාගන්න. උත්තරණ භ්‍රමණ හෝ කම්පන චාලක ශක්තිය කියන තුනම රවුම් කරගන්න. ඔන්න ළමයි තාප සංක්‍රාමණය පිළිබඳ මෙතන අපිට කියවන තාප සංක්‍රාමණය කියන්නේ එකක් කතාවක්. මෙන්න තව කතාවක් ජඹුරු ඩෙෆිනිෂන් එකක් දීලා තිනවා. තාප සංක්‍රාමණය යනු වැඩි අහඹු චලිතයක් සහිත අණු පවතින සහිත ප්‍රදේශයක සිට අඩු අහඹු චලිතයක් පවතින අණු සහිත ප්‍රදේශයකට චාලක ශක්තිය පැතිරී යමයි. ඔයාට කිව්වොත් තාප සංක්‍රාමණය කියන එක චාලක ශක්තියෙන් පැහැදිලි කරන්න කියලා හැමදාම මම කියනවා පුතේ. මේ භෞතික විද්‍යාවේදී වෙන්නේ රසායන විද්‍යාවේ වැඩි කෙනා අඩු කෙනාට දෙනවා. පෝසතා දුප්පතාට දෙනවා වගේම තමයි වැඩියෙන් තියෙන කෙනා අඩු කෙනාට දෙනවා. අන්න ඒකෙත් මොකද උනේ? වැඩි අහඹු චලිතයක් පවතිනවා. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි අනු නැත්නම් ඉහළ උෂ්ණත්වයක් සහිත. චාලක ශක්තිය වැඩි කියන එකේ අදහස මම කව උෂ්ණත්වය කියන්නේ චාලක ශක්තිය පිළිබඳ විනුමක්. යම් කිසි ස්ථානයක උෂ්ණත්වය වැඩි කියන්නේ එතන අංශු හෙලවෙනව වැඩි. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි. තේරුණාද? මේ ඔළුවට දාගන්න මේ විභාගේ ළඟයි. අර ඒක කියන්නේ වැඩි අහඹු චලිතයක් සහිත අණු පවතින ඉහළ උෂ්ණත්ව සහිත ප්‍රදේශයක සිට අඩු අහඹු චලිතයක් සහිත අණු පවතින පහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයකට චාලක ශක්තිය පැතිරී යාමටත් අපි කියනවා තාප සංක්‍රාමණය කියලා. ඔය දෙකෙන් අර චාලක ශක්තියෙන් විස්තර කරලා ලියන්න ඇහුවොත් ඕක ලියන්න. කටපාඩමක් අවශ්‍ය නැහැ පුතේ. වැඩි අඩුයි කියන වචන දෙක තියෙන්නේ. මේ හැම දෙයක්ම රඳා පැවතිලා තියෙන ඩෙෆිනිෂන්ස් වගේ ගොඩක් දේවල් මේ වැඩි අඩුයි කියන එක විභවාන්තරයක් මතක් කරලා බලන්න. ඔයා හැම වෙලේම වැඩි එකාගෙන් අඩු එකාට දෙනවා කියලා ලියන්න වට මුකුත් ලියා ගන්න බැරි වුණත් ගලපලා. පටල ගන්න එපා. ගොඩක් අය අඩු වැඩි පැටලෙනවනේ. වැඩි එකා තමයි හැම වෙලේම අඩු එකාට දෙන්නේ කියන එක ඔළුවේ තියාගන්න. තාප සංක්‍රාමණය සිදුවන ක්‍රම තුනයි පුතේ. එකක් තමයි සන්නයනය, අනික සංවහනය, විකිරණය. සන්නයනය, සංවහනය, විකිරණය. ඔය තුන ගැන අපි දැන් කතා කරලා මේ පාඩම ඉවරයක් කරලා දාමු. හරිද? මේ තුන ඉරි ගහගන්න. උණුසුම් ජලය සහිත කෝප්පයක් තුළ ලෝහමය හැන්දක් තබූ විට එය ක්‍රමයෙන් රත් වේ. මෙහි ලෝහ හැන්ද දිගේ තාපය සංක්‍රමණය වන්නේ සන්නයනය මගිනි. ඔයා දන්නවනේ. ඔයා උණුසුම් ජලය සහිත කෝප්පයකට හැන්දක් දැම්මම ඔයාගේ අතට දැනෙනවා අම්මට සිරි මේ හැන්ද රතයි රස්නී. ඒ කියන්නේ මේ ඇතුළේ තියෙන උෂ්ණත් මේ ද්‍රවය රස්නී කියලා. අපිට ඒක දැනුනේ පුතේ. දැන් මම මේක අඳලා පෙන්නන්නම්කෝ. ඔන්න ඔහමනේ තියෙන්නේ හැන්දක් දැම්මම. පුතේ මෙතන උෂ්ණත්වය වැඩි. අපි ගමු නිකන් සෙල්සියස් අංශක 100යි කියලා. මෙතන 34යි. පරිසර උෂ්ණත්වය 33යි හිතන්නකෝ. ඒතර මොකද උනේ? මෙයාගේ ඉඳන් මෙයාට තාපය ගමන් කරා. බලන්න කොච්චර ලේසිද කියලා. වැඩි එකාගේ ඉඳන් අඩු එකාට ගමන් කරා. මේක කියන්නේ ලෝහමය හැන්දක් තැබූ විට එය ක්‍රමයෙන් රත් වේ. මෙහි ලෝහ හැන්ද දිගේ තාපය සංක්‍රමණය වන්නේ සන්නයනය මගිනි. මතක තියාගන්න ඔය අම්මතේ හදනකොට අපි අර හැන්ද අල්ලනකොට අපිට ඒක දැනෙන්නේ පුතේ ඔය සන්නයනය ඔස්සේ තාපය සංක්‍රමණය වෙලා. හරි නේද? සන්නයනය මගින් තාප සංක්‍රමණය වෙන අවස්ථා සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වෙනවා. ගිනි දැල්ලකට ඇල්ලූ ලෝහ කූරක් දිගේ තාපය ගලනවා. ලිප මත තැබූ බඳුනක පතුලේ සිට පැත්තේ සිට ඇතුළු පැත්තට. ඕක දන්න ඔයා. හොඳරාගන්න. දැන් අපි ගිනි දැල්ලකට ලෝහ කූරක් අල්ලන් හිටියොත් එහෙම ටික වෙලාවක් විනාඩියක් විතර අල්ලන් ඊට වඩා අල්ලන් ඉන්න ඕන චුට්ටක් ඇයිද? එහෙම අල්ලන් ඉන්නකොට අරයා රත් වෙද්දී අපේ අතර දැනෙනවා අම්මට සිරි මූ රත් වෙනවනේ කියලා වෙලා. ඒ වගේම තමයි ලිප මත තැබූ බඳුනක පතුලේ සිට පැත්තේ සිට ඇතුළු පැත්තට තාපය ගලනවා. අපි මුට්ටිය ඇතුලෙන් අල්ලලා බලන්න මොකද වෙන්නේ? වැඩි පැත්තේ ඉඳන් අඩු තැනට තාපය ගමන් කරනවා. අම්මෝ අල්ලන්න බෑ පුතේ මුට්ටියක ඇතුලට දාලා බලන්නකෝ ඔයා. ඔය හැම දෙයක්ම දරුවෝ සන්නයනය කියන කතන්දරේ. ඝන ද්‍රව්‍ය තුලින් තාප සංක්‍රමණය වන ප්‍රධානතම ක්‍රමය වන්නේ සන්නයනය. හැමෝම මේක පැන්සලෙන් කොහොම ඔන්න වගේක් ඇඳ ගන්න. ඝන ද්‍රව්‍ය තුලින් තාප සංක්‍රමණය වෙන ප්‍රධානම ක්‍රමය තමයි පුතේ ඝන ද්‍රව්‍යයක් ගත්තොත් උගේ තාප සංක්‍රමණය එක ස්ථානයක සිට තව ස්ථානයකට තාපය ගමන් කරන ප්‍රධානතම ක්‍රමය තමයි පුතේ ඔය සන්නයනය කියලා කියන්නේ. ඝන ද්‍රව්‍යයක පරමාණු තදින් එකිනෙකට බැඳී ඇති නිසා ඒවාට ද්‍රව්‍යයේ පරිමාව පුරා නිදහසේ ගමන් කරන්න බෑ. ඔව් ඔයා දන්නවා
ඝන ද්‍රව්‍යයක් කිව්වොත් එයාගේ අංශු ටික මෙන්න මේ ආකාරයට තද වෙලා ඉන්නේ බොන්ඩ්ස් වලින් එයාලගේ. මෙව තද වෙලා ඉන්නේ ඝන ද්‍රව්‍ය අංශු කිව්වොත්. එයාට නිදහසේ යන්න බෑ කොහෙවත්. එයා සෑහෙන්න එකිනෙකට බැඳිලා ඉන්නේ. ඒකින්ද මොකද වෙන්නේ? එවැනි ද්‍රව්‍යවල තාපය පවතින්නේ පරමාණු වල කම්පන චාලක ශක්තිය ලෙසය. ඔන්න කම්පන චාලක ශක්තිය තියෙන තරක් පුතේ. අර තදට බැඳිලා ඉන්න ද්‍රව්‍යවල අර උෂ්ණත්වය වැඩි වෙද්දී එයාට කොහෙවත් යන්න බෑනේ. එහෙම බැඳිලානේ ඉන්නේ. එයාගේ පුතේ චාලක ශක්තිය පවතින්නේ අර කම්පන චාලක ශක්තිය කියන ප්‍රභේදය හරහා. දන්නවා චාලක ශක්තිය වර්ග තුන: උත්තරණ චාලක ශක්තිය, භ්‍රමණ චාලක ශක්තිය, කම්පන චාලක ශක්තිය. අර ඝන ද්‍රව්‍ය වලේ රත් කිරීමත් එක්ක එයාගේ ගැබ් වෙලා තියෙන චාලක ශක්තිය තමයි කම්පන චාලක ශක්තිය. හැමෝම මේක හයිලයිට් කරගන්න. කම්පන චාලක ශක්තිය ලෙසය. ලෝහයක නම් මේට අමතරව නිදහසේ ගමන් කළ හැකි මුක්ත ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තියද තාප ශක්තියෙන් කොටසක් පවතී. ඔව්. ලෝහයක් නම් ඔයා දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට එයත් චාලක ශක්තියෙන් කොටසක් විදිහට පවතිනවා. ළමයි මෙන්න අන්ත දැක්වීමක්. සන්නයනයේ යනු පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය අසල ඇති අංශු සමග ඇතිවන ගැටුම් නිසා ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පැතිරී යාමයි. සන්නයනය කියලා කියන්නේ ඒ පරමාණු සහ අංශු කියන්නේ පරමාණු සහ ඉලෙක්ට්‍රෝන දන්නවනේ මෙයා. ඔය පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල අර මූවමන්ට් එක එහෙ මෙහෙ හෙල්ලෙන ගතිය ඒ අසල ඇති අංශු සමග ගැටෙනවා. ඕකුන් ගැටෙනවා. දැන් ඔයා දන්නවා මෙහෙම හැප්පෙනවා ඔය පරමාණු අංශු. ඔය උන් ගැටිලා පුතේ ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පතුරෝලා යනවා. මොකද්ද? ඒගොල්ලෝ එහෙම ගැටිලා ඔය සන්නයනය කියලා කියන්නේ පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය අර එතන චාලක ශක්තිය කියන එකක් තියෙනවා. ඔය චාලක ශක්තිය හින්දා ඒ අසල ඇති අංශු ගැටෙනවා. ඒ ගැටිලා ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පතුරෝලා යනවා ඔය චාලක ශක්තිය. ඔන්න ඕක තමයි ළමයි සන්නයනය කියලා කියන්නේ. චුට්ටක් ඉතින් මතක තියාගන්න. ඩීප්ලි වාට මේවා තේරෙන්නේ නැහැ ඉතින්. සන්නයනය කියලා කියන්නේ පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය අසල ඇති අංශු සමග ඇතිවන ගැටුම් නිසා ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පැතිරී යාම. අර චාලක ශක්තිය අසල ඇති ගැටුම් හින්දා ඒගොල්ලෝ හතර වටේ පැතිරිලා ගිහිල්ලා මුළු මේකම රත් වෙන්න පටන් ගන්නවා. ඒකත් ඉතින් ඉරක් ගහලා තියාගන්න ලියා ගන්න ඒක ෂේප් එකේ. මේක නම් ඔයගොල්ලෝ දන්න දේවල් ඈ. තාපය හොඳින් සන්නායනය වන ද්‍රව්‍ය තාප සුසන්නායක නැත්නම් හීට් කන්ඩක්ටර්ස් ලෙසත් තාපය හොඳින් සන්නයන නොකරන ද්‍රව්‍ය තාප කුසන්නායක හීට් ඉන්සුලේෂන් ලෙසත් හඳුන්වනවා. හරිද? තාප කුසන් සුසන්නායක කියන්නේ හොඳට තාපය සන්නයනවා කියලා දන්නවනේ ඔයා. රිදී තඹ යකඩ රසදිය ඇලුමිනියම්. තාප කුසන්නායක කියලා කියන්නේ යන්නේ නැති උන් ලී ප්ලාස්ටික් ඇස්බෙස්ටෝස් මැටි ලෝහ. ඔය ටික පොඩ්ඩක් ඔළුවේ තියන් තියන්න මහා ලොකු දේවල් නෙමෙයි ඒවා. ලෝහවල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ලෝහ සුසන්නායක වීමට හේතු වේ. මේක දන්නවා පුතේ මං විද්‍යුතය පාඩම කරද්දී කියා දුන්නා මේක. ඇයි ලෝහයක් තුලින් විද්‍යුතය ගමන් කරන්නේ? ඒවායේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින හින්දා. නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින හින්දා. ඊට පස්සේ ද්‍රව්‍යවල අංශු එකිනෙකට ඉතා දැඩිව බැඳී නැත. එබැවින් ද්‍රව්‍ය නෙමෙයි ඈ. ද්‍රවවල දැන් මොකද්ද? ඝනයක් ගත්තොත් එහෙම උගේ අංශු ටික එකට බැඳිලා අම්බානක නිකන් හෙන ෆිට වෙලා ඉන්නේ. හෙනට ෆික්ස් වෙලා ඉන්නේ. හැබැයි ද්‍රවයක් ගත්තොත් උන් හෙන තදට බැඳිලා නෑ පුතේ. ලිහිල්ව ඉන්නේ ද්‍රව අංශු ද්‍රවය පුරා විසිරලා ලිහිල්ව ඉන්නේ. අර තද වෙලා නෑ හොම පුතේ. ඒ ඝන කියන වචනම දෙන තදයි දෘඩයිනේ. අන්න එක තමයි කියන්නේ ද්‍රවවල අංශු එකිනෙකට ඉතා දැඩිව බැඳී නැත. එබැවින් ද්‍රව දිගේ තාප සන්නයනය වීම ඉතා දුර්වලයි. ජලය ඉතා දුර්වල සන්නායක. ජලයේ යනවා. හැබැයි ඉතින් අර යකඩ කෑල්ලක තරම් වේගෙන් පුතේ අර ඉස්පෙන්ට ස්මූත් වුණාට අර දැන් අර එහෙනම් පුතේ ඉතින් ඈල පාරවල් දිගේ එහෙම අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් එවනනේ උඩ වතුර ලයින් එකක් ගහලා නේද? එහෙම කළා නැත්නම් මොකද? අර වතුරේ කරන්ට් එක යන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒක දුර්වල සන්නායකයක්. මොකද අර ඒක ද්‍රවයක්. ඒ වගේ අංශු තදින් බැඳිලා නැහැ. පැහැදිලිද? හරි. ඔකත් ඔළුවේ දාගන්න. හරි. රොබින් නම් කුරුල්ලා උගේ දේහ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට පිහාටු පුම්බා ගනිමින් පිහාටු සහ ශරීරය අතර වාත ස්තරයක් රඳවා ගනී. වාතය ඉතා දුර්වල තාප සන්නායකයක් බැවින් ශීත කාලයේදී පවා උගේ ශරීරය උණුසුම්ම පවත්වා ගැනීමට ඌට හැකි වෙලා තියෙනවා. උගුදේ වට පේනවා රූපේ තියෙනවා මේ රොබින් ඉන්නවා රූපේ. උගේ රූපේ බලන්න යාර හැම වෙලෙම පුම්බගෙන ඉන්නේ. පිහාටු සහ ශරීරය අතර වාත ස්තරයක් අර ඇතුලේ වාත ස්තරයක් යාගෙන ඉන්නවා මෙන්න මේ වගේ කවුළුවකින් වගේ. අර එතකොට මොකද වෙන්නේ? එතකොට වාතයේ ඉතා දුර්වල තාප සන්නායකයක් කියලා දන්නවා.
එහෙමනම් ඉතින් කරන්ට් එකක් ෂෝට් වුණාම අපි ගාවට එන්න එපා කරන්ට් එක වාතය හරහා නේද? ඒතොර ඒවා තේරුම් ගන්න එහෙමයි. දුර්වල සාපසන්නායකයක් සීත කාලයේදී පවා උගේ ශරීරය උණුසුම්ම පවත්වා ගැනීමට ඌට හැකි වෙලා තියෙන්නේ අර උගේ පිහාටු ටික පුම්බලා ඌ අර වාත ස්තරයක් හදාගෙන තියෙන හින්දා. මෙන්න මෙතන දාගත්තා නම් හරි. වාතයේ ඊට දුර්වල තාපසන්නාගේ සීත කාලයේදී පවා උගේ ශරීරය උණුසුම් පවත්වා ගැනීමට ඌට හැකි වෙලා තියෙනවා කියන එක හයිලයිට් කරගත්තා නම් ඇති පුතේ වෙන මොකුත් ඕනේ නැහැ. හරි. ඊට පස්සේ සීල් මත්ස්‍යයා මුළු ජීවිත කාලයම ගෙවන්නේ සීතල ජලය තුලයි. එම නිසා සන්නයනය මගින් ශරීරයේ නිපද වෙන තාපය පිටතට යෑම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ශරීරය වටා ඉතා ඝන මේ පුතේ ඔය සීල් මත්ස්‍යයා කියන කෙනා එයාගේ මුළු ලයිෆ් ටයිම් එක මුළු ලයිෆ් සර්කල් එකම එයාගේ තියෙන්නේ පුතේ සීතල ජලය තුල. සීතල ජලය අපිට ජීවිතේ කාලෙ සීතල ජලය ඉන්නකො පුළුවන්ද බෑ බෑ. එයාට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? එම නිසා සන්නයනය මගින් ශරීරයේ නිපදවන තාපය පිටතට යාම වළක්වන්න. දැන් එයා එහෙම ඉන්නකොට එයාගේ නිපදවන තාපය ටික පිටතට ගියොත් ප්‍රශ්නයක්. යාට ඉන්න අමාරුයි. ඔන්න ඔය සන්නයනයේ හින්දා එයාගේ නිපදවන තාපය පිටතට යාමට වළක්වන්න පුතේ එයාගේ ඒ ශරීරය වටා ඝන මේද තට්ටුවකින් වට වෙලා තියෙන්නේ. ඔය සීල් මත්ස්‍යයාගේ ඝන මේද තට්ටුවකින් වට වෙලා තියෙන්නේ. ඒකත් හැමෝම ඔලුවට දාගන්න. මෙයා ඉන්නවා. හරි. දණ්ඩක් දිගේ තාප සන්නයනය. ඔන්න දැන් ඒක පොඩ්ඩක් වැදගත් චුට්ටක් හැමෝම අහගන්න. කලින් ඉවත් අහන් ඉන්නද කියලා මං හිතනවා. රූපේ පෙන්වා ඇත්තේ එක් කෙළවරකින් රත් කරන ලද දෝහ දණ්ඩක් දිගේ තාපය ගමන් කරනවා. අපි මේ පැත්තෙන් පුතේ දණ්ඩ රත් කරාම මේ ආකාරයට තාපය දීලා මේ ගමන් කරන එක ගැන තමයි කතා කරන්නේ. රූපේ දැක්වෙන ලෝහ දණ්ඩ ඒ කෙළවරින් ගිනි දැල්ලකට අල්ලා රත් කරන්නේ යයි සිතමු. එවිට ගිනි දැල්ලෙන් ලැබෙන තාප ශක්තිය හේතුවෙන් එම කෙළවරේ ඇති පරමාණු වැඩි විස්තාරයකින් යුතුව කම්පණය වීමට පටන් ගන්නවා. දන්නවා කම්පන චාලක ශක්තියක් ඔතන හට ගන්නවා. ඊට අමතරව එම කෙළවරේ අහඹු ලෙස චලනය වීම පවතින මුක්ත ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තියද වැඩි වෙනවා. හරිද? මං කියන්න හයිලයිට් කරන කටේ දැන් අහන් ඉන්න පොඩ්ඩක්. ඊට පස්සේ මොකද කියන්නේ? කම්පන විස්තාරයේ වැඩිවීම හේතුවෙන් එම පරමාණු යාබද ඇති පරමාණු සමග ගැටෙනවා. හරි. මම මෙන්න මෙතන ඉඳන් කියා දෙන්නම්කෝ. අපි මෙතනට ගිනි දැල්ල අල්ලනවා. මෙතනට තාපය දෙනවා. හරිද? පුතේ මේ ළඟ තියෙන පරමාණු වැඩි විස්තාරයක්. ඔන්න ඔය වගේ වැඩි විස්තාරයක්. ඔන්න ඔය වගේ වැඩි විස්තාරයකින් මොකද වෙන්නේ? කම්පණය වෙන්න පටන් ගන්නවා හෙටයි මෙහෙටයි. ඔතන ජනිත වෙනවා පුතේ. ඔතන ජනිතය වෙනවා ලොකු කම්පන චාලක ශක්තිය. මේ මුල ටිකේ. ඊට අමතරව එම කෙළවරේ අහඹු ලෙස චලනය වීම පවතින මුක්ත ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය දැවාට පේනවා. ඊට අමතරව මේ මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. අහඹු ලෙස චලිත වෙනවා. අන්න ඕකුන්ගේ චාලක ශක්තියත් පුතේ වැඩි වෙනවා. හරිද? පරමාණු වල වෙනම මේ කම්පන විස්තාර වෙලා උන්ගේ කම්පන චාලක ශක්තිය වෙනම වැඩි වෙනවා. ඊට අමතරව මේ ඉලෙක්ට්‍රෝන වලද චාලක ශක්තිය වැඩි. උත් එහෙම හයියෙන් යන්න ගන්නවා. අර තඩි පරමාණුත් එහෙම හයියෙන් යන්න ගන්නවා. කම්පන විස්තාරයේ වැඩිවීම හේතුවෙන් එම යාබද පරමාණු දැන් පුතේ මෙයා එහෙම දඟලන්න හදනකොට මෙයා ගිහිල්ලා මෙයාගේ හැපෙනවා. මෙයා ගිහිල්ලා ආයි මෙයාගේ හැපෙනවා. ඒක තමයි ඔය කියන්නේ යාබද පරමාණු සමග ගැටේ කියලා. මෙම ගැටුම් නිසා එක් පරමාණුවකින් අනෙක් පරමාණුවට ශක්තිය හුවමාරුයි. හැමෝම මේක හයිලයිට් කරගන්න. ඔය තමයි තේරෙන්නේ නැති දේවල් ළමයි. මෙයාගේ තියෙන කම්පන චාලක ශක්තිය ගිහිල්ලා මෙයාට හුවමාරු වෙනවා මේ ගැටීමත් එක්ක. හරියට ඔයා රිලේ දුවනවා වගේ. ඔයාගේ මුළු ශක්තියෙන්ම දුවලා ගිහිල්ලා වා දෙනවා පුතේ යාළුවට දුවන්න රිලේ එක. අන්න ඒ වගේ පුතේ මෙයාගේ හැප්පිලා ඒ ශක්ති හුවමාරුවක් මෙතන සිද්ධ වෙනවා. ඔයා රිලේ පොල්ල අරන් දුවනවා වගේ. එවිට එම පරමාණුවේ කම්පන විස්තාරය මදක් වැඩි වේ. ගත්තු එකාගෙක පුතේ ආයි පාරක් වැඩි වෙනවා. මෙම ක්‍රියාවලිය දණ්ඩ දිගේ A සිට B දක්වා පිළිවෙලින් සිදු වෙමින් දණ්ඩ දිගේ තාප ශක්තිය ගමන් කරයි. ඒකයි දරුවෝ මෙන්න මෙතන A වලට දණ්ඩ රත් කරාම අපි B වලින් ඇල්ලුවාම අපිට අර දැනෙන්න ගන්නවා පුතේ. අපිට මේ B වලින් දැනෙන්න ගන්නවා අම්මට සිරි මේ පැත්තත් රත් වෙනවනේ කියලා වෙලා. හරි නේද? ඊට පස්සේ කියනවා අහඹු ලෙස චලනය වන ඉලෙක්ට්‍රෝන චලිතය මගින්ද දැල්ලෙන් තාපය ගෙන යන ශක්තිය දිගේ දාන්න. මෙන්න පුතේ මේකත් හයිලයිට් කරගන්න. අර අහඹු ලෙස චලනය වන ඉලෙක්ට්‍රෝන වල චලිතය මගින්ද දැල්ලෙන් සැපයන තාප ශක්තිය දණ්ඩ දිගේ ගලාගෙන යනවා. මේ පරමාණු ඝට්ටණයෙන් විතරක් නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝන වලින් පුතේ චාලක ශක්තියත් මේ තාපය ගිහිල්ලා මේ B කෙලවරත් පුතේ රත් කරලා දෙනවා.
ඒකයි ඒ රත් වෙනකොට B කෙලවර රත් වෙන තඩිය වුන් පුතේ ඇඟ හප්පගෙන එහා පැත්තට මෙහා පැත්තට ශක්තිය ට්‍රාන්ස්ෆර් කරන මේ කෙලවරට ඌ ශක්තිය එවනකොට මේ පොඩියට ඉන්නේ උන් පුතේ උන්ට පුළුවන් විදිහට උන්ගේ චාලක ශක්තිය හින්දා මේ පැත්තට හීට් එක තාපය සංක්‍රමණය කරලා එවනවා. ඕවා ලේසි දේවල්. තව පාරක් කියව ගන්න. එච්චරයි. හරි. අපි යන් සංවහනය ගැන කතා කරමු. සංවහනය ගැන කතා කරා මේ පාඩම ඉවරයි. ඔව් ඉවරයිනේ. ඔව් ඉවරයි. අපි සංවහනය ගැන දැන් කතා කරමු. සංවහනය. ඔයා මේක දන්නවා. ගිනි ගොඩක් ගහලා තියෙද්දි අර මේ පොල් අතු ටික මෙහෙම රත් වෙලා දැන් කවුරු ගිනි තියලා නෙමෙයිනේ පුතේ බලමු මොකද වෙන්නේ. මේ හිනා ආසල් පාඩම මේක. ජලයේ සහිත බීකරයට පතුලට කොණ්ඩිස් කැට කිහිපයක් දමා බීකරේ රත් කළොත් දම් පැහැය. මොකක්ද අහන්නේ? නෑ කෙල්ලේ. දැන් මම කිව්වනේ ලෝහයක් ගත්තොත් මුක්ත ඉලෙක්ට්‍රෝන එළියේ ඉන්නවා කියලා. පරමාණුවක් ගත්තොත් එයාගේ ඇතුළේ ඉලෙක්ට්‍රෝන කොහොමත් ඉන්නවා. ඊට අමතරව පුතේ දැන් මොකක්ද අපි එකට කියන්නේ ලෝහයක් ගත්තොත් නිදහස් ඉලෙක්ට්‍රෝන වෙනම පවතිනවා. පරමාණු වල ඇතුළේ ඉන්න එක නෙමෙයි මේ කිව්වේ. දැන් මේ ලෝහයක් ගත්තොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන කොහොමත් ඉන්නවා ඇතුළේ. ඊට අමතරව වාට වෙනද මේ එළියේ මුක්ත ඉලෙක්ට්‍රෝන ඉන්නවා සාමාන්‍ය ලෝහයක් කිව්වොත්. නිදහස් ඉලෙක්ට්‍රෝන ඉඳන් පුතේ යා විදුලිය සන්නයනය කරේ වාට මතක ඇතිනේ. ලෝහ විදුලිය සන්නයනය කරේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින හින්දා. ඉතින් මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒගොල්ලොත් පොඩි උදව්වක් දෙනවා අර තාප ශක්තිය හෙට ගෙනියන්න. හරි නේද? හරි නේද නාලි? හරි. මෙන්න බලන්න සංවහනය ගැන අපි දැන් කතා කරන්න හදන්නේ. ජලයේ සහිත බීකරයක පතුලට කොණ්ඩිස් කැට කිහිපයක් දමා බීකරේ රත් කරහොත් දම් පැහැයේ පතුලේ සිට ඉහළට යමින් බීකරයේ පුරා පැතිරී යනවා. ඔයගොල්ලෝ කරලා තේ දම් මෙහෙම කැටයක් දැම්මට පස්සේ දම් පැහැය මුළු භාජනය පුරාම පැතිරිලා යනවා. බීකරයේ පතුලේ ඇති ජලය රත් වන විට එම ජලයේ අංශු ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරනවා. දන්නවා රත් කරන ඝනත්වය අඩු වෙලා අංශු ටික ඉහළට ගමන් කරන්න ගන්නවා. මෙන්න මේ පොයින්ට් එක හැමෝම හරියට කරන්න. ජලය රත් වන විට එම ජලයේ අංශු ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරනවා. හීට් එක දෙන්න ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වීමත් එක්ක ඉහළට යන්න ගන්නවා. එවිට රත් කරන ස්ථානයේ දුරින් ඇති සීතල ජල අංශු බීකරයේ පතුල දෙසට ගමන් කර රත් වී නැවත ඉහළ යයි. දැන් පුතේ හොඳට අහගන්නකෝ මොකද වෙන්නේ කියලා. දැන් මුන් ටික මොකද උනේ? මේ යට රත් වෙන ටික උඩට ඝනත්වය කියලා මුන් ටික එළියට රිලීස් වෙලා යනවා. ඔහොම යනවනේ පුතේ. ඒ යනවත් එක්කම රත් කරන ස්ථානයේ දුරින් ඇති සීතල අංශු බීකරයේ පතුල දෙසට ගමන් කරනවා. දැන් ඈත තියෙනේ උන් මුන් පුතේ බීකලේ පතුල දෙසට වෙනම ගමන් කරලා උණුත් පුතේ රත් වෙලා නැවත ඉහළ යනවා. මොකක්ද මේ මං කිව්වේ? උදලා ගන්න. ඒ කියන්නේ රත් වෙද්දී පුතේ මේ අංශු ටික ඔහොම ඇවිල්ලා මේගොල්ලෝ ඉහළට එලා ඒගොල්ලෝ යන්න ගන්නවා. ඊට අමතරව දැන් මේ සෙට් එක ගියානේ. ඒ ගියාඩුව පුරවන්න ඒ රත් කරන ස්ථානයේ දුරින් ඇති අංශු උණුත් එනවා. උන්ටත් වෙන්නේ පුතේ මේ ඊට නමමයි මුලින් ඇවිල්ලා රත් වෙලා උණුත් පුතේ යන ඔය ක්‍රියාවලිය අකණ්ඩව සිද්ධ වෙනවා. හරි? මෙලෙස ද්‍රව හෝ වායු වලට තාපය සපයන විට ඒවා ප්‍රසාරණය වීම නිසා ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරන අතර එම අඩුව පිරවීමට උෂ්ණත්වය අඩු ද්‍රව හෝ වායු පහළට ගමන් කරයි. ළමයි හැමෝම මේක හයිලයිට් කරගන්න මේක පට්ට වැදගත්. ඔයා තේරුම් ගන්න මේ දේ තේරුම් ගත්තා නම් ඔයාට වැඩේ ඉවරයි. අපි ද්‍රවයකට හරි වායුවකට හරි හීට් එක දෙනකොට නැත්තම් තාපය සපයනකොට ඒක ප්‍රසාරණය වීමකට ලක් වෙනවා. ප්‍රසාරණය වෙනවා කියන්නේ දිග පළලෙහි පරිමාව මොනවා හරි වැඩි වෙන්න ගන්නවා. දැන් ඕකේ තියෙන්නේ ද්‍රව හෝ වායු වල. ඒතොර අර කියන මේක වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙලා ඉහළට ගමන් කරන්න ගන්නවා මේගොල්ලෝ. මම දැන් ඔයාට ඔක ඩීප්ලි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම ඔක ඩීප්ලි පැහැදිලි කරන්න දන්නවා. සාමාන්‍යයෙන් ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඔයා හිතන්නකො ස්කන්ධයේ තියෙන ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ කිලෝග්‍රෑම් 50යි කියලා. ඔයා හිතන්නකො කලින් තිබ්බේ පරිමාව 100යි කියලා. ඝන මීටර 100යි තිබ්බේ. ඒතර 50 100ෙන් බෙදුවාම ඔයාට එන්නේ අපි ගමුකෝ ස්කන්ධේ 500යි කියලා. 500 100ෙන් බෙදුවාම ඔයාට එන්නේ 5යිනේ පුතේ. 5යි. ඔන්න බලන්න උෂ්ණත්වය වැඩි වුණාම වෙන දේ. මම වට ඝනත්වය අඩු වෙන විදිහ මේ පෙන්නන්නේ. කිලෝග්‍රෑම් 500ම තමයි. එයා එහෙම්මම තමයි. හරිද? හැබැයි පුතේ පරිමාව නිකන් 200ක් වගේ වෙනවා කියලා හිතන්නකො. මේ බිඳුවට මේ බිඳුව දෙක කැපෙනවා. 5 දෙකෙන් බෙදුවාම මේ 2.5 වෙන ඔය කලින් තිබ්බ මේ අර ඔයාට තේරුම් නැහැ නේ ඝනත්වය අඩු වෙන්නේ කොහොමද උෂ්ණත්වය වැඩි වුණත් එක්ක මේ උෂ්ණත්වය වැඩි වුණාම පරිමාව වැඩි වුණා. මෙතන පරිමාව 100 තිබ්බ කෙනා 200 වුණා. කලින් පුතේ ඝනත්වය 5යි දැන් 2.5යි. ඔන්න පුතේ ඝනත්වය අඩු වෙන විදිය ඔකත් කියා දුන්නා මම.
ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව රත් කරද්දී ඔයා දන්නවා ප්‍රසාරණය වෙනවා පරිමාව වැඩි වෙනවා. ඒ පරිමාව වැඩි වීමත් එක්ක මොකද උනේ? මෙන්න මේ ඝනත්වය අඩු වුණා. ඕකයි රත් වෙද්දී ඒ වායු අංශ වල ඝනත්වය අඩු වුණා කියලා අපි කිව්වේ. හරි? පුතේ මෙම ක්‍රියාවලිය නිසා තාපයේ සැපයීම සිදුවන ප්‍රදේශයේ තාපය ඉහළට සංක්‍රමණය වේ. මෙය තාප සංවහනය ලෙස හඳුන්වනවා. ඔයාගෙන් ඇහුවොත් තාප සංවහනය කියන්නේ මොකක්ද කියලා ඔයා ඔය කතාව මෙහෙම ලියන්න. ද්‍රව හෝ වායු වලට තාපය සපයනකොට ඒක ප්‍රසාරණය වෙනවා කියලා ලියන්න. මේ මගේ වචන ටික ඔයා ඔලුවට දාගත්තා නම් හරි. ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වෙනවත් එක්කම දැන් මම පෙන්නුවා ඝනත්වය අඩු වෙනවා කියලා. ප්‍රසාරණය අඩු වෙනවත් එක්කම ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරන්න ගන්නවා. ඒ අදාළ ද්‍රව හෝ වායු ගමන් කරන්න ගන්නවා. වායු අංශ ටික ඉහළට යන්න ගන්නවා. හරි? ඉහළට ගමන් කරනවා ජල අංශ ටික. ඒ අඩුව පුරවන්න අරු කෑ ගහන්නේ බුදුම්මේ අරුන් ටික ගියා තව ටිකක් වරෙන් කියලා. එලියන් සෙට් එකක් එනවා. එලියන් සෙට් එකක් පහළට එනවා. ඒගොල්ලන්ටත් වෙන්නේ අර ඉරණමමයි අර පහළ ඉඳලා රත් වෙලා ඒගොල්ලොත් යන්න යනවා. ඊට පස්සේ ආය අලුත් ටිකක් එනවා හැමෝටම වෙන්නේ ඔන්න ඉරණම. ඔන්න ඕක තමයි ළමයි සංවහනය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. අපි ඔය සංවහනය කියන වචනය ඇතුලේ තියෙන්නේ තනි කරම ඔය කතාව. හරිද? අර තප්පරක් දෙන්න මට. ඔව්. අර ඔයා ඔය කතාව එහෙම්ම පොඩ්ඩක් ලිව්වනම් හරි. ඉස්සල්ලාම් මොකද වෙන්නේ? ඕන ආයි පාරක් කියා දෙන්න මෑ. ඉස්සල්ලාම් මොකද වෙන්නේ? ද්‍රව හෝ වායු වලට තාපය සපයනකොට එයාලා ප්‍රසාරණය වෙනවා. එයාලා ප්‍රසාරණය වෙද්දි ඝනත්වය අඩු වෙලා ඉහළට ගමන් කරලා යන්න යනවා. ගියවුන් ටික ගියදෙන් අලුත් ඒවුන්ට වරෙන් කියලා මෙයා බලන් ඉන්නකොට ඈත ඉන්න අංශු ටිකක් ඒ තාපේ රත් වෙන තැනට ආයි එනවා. උන්ටත් වෙන්නේ අර ඉරණමමයි උන්ටත් යන්න වෙනවා. ඔය පුතේ මෙම ක්‍රියාවලිය නිසා තාපයේ සපේනවා. එතකොට තාපයේ ඉහළට තමයි හැම වෙලෙම සංක්‍රමණය වෙන්නේ. අපි මේ ක්‍රමයට කියනවා තාප සංවහනය කියලා. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඔන්න ඝනත්වය අඩු වෙන එක කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ දකුණු පැත්තේ හදලා උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව 100 තිබ්බ කෙනා 200ට ගියා. ඉතින් 0.2කට 0.2 වුණා 5 2කින් බෙදුවාම 2.5යි. කලින් ඝනත්වය 5 තිබ්බ දැන් 2.5 වුණා. ඔයාලට පේනවා උෂ්ණත්වය වැඩි වෙද්දී ඇයි ඝනත්වය අඩු වුනේ කියලා. ඔන්න එක පෙන්නුවම. හරි නේද? හරි. නැත්නම් කල්පනා කරන්න මොකද්ද ඔය වුනේ කියලා වෙලා. ගසක් යට ගිනි මැලයක් ඇති විට ගසේ ඉහළ කොළාතු සෙලවීමත් එම කොළාතු පිලිස්සීමත් සිදුවන්නේ දැල්ල අවට වාතාංශු රත් වී ඉහළට යාම හේතු කරගෙන. හැමෝම පුතේ මේක තරුවක් දාලා තියාගන්න. ඒක මතක තියාගන්න. ළමයි මෙන්න මේක වැදගත්. රත් වී ඉහළ යන බලන්න ඔයාලට කොච්චර අර්ථ දැක්වීම ලියන්න තියෙනවද කියලා. එලෙස රත් වී ඉහළ යන අංශු ධාරා සංවහන ධාරා ලෙස හඳුන්වයි. අර ඔයාලා දැකලා ඇති අර යනවා. පොල් ගහක් යට එහෙම හොඳට පේනවා. පොඩි ගිනි පුපුරු උඩට යනවා යන ගල් තියෙනවනේ මැජික් එකකින් වගේ. ඒ ඉහළට යන ඒ රත් වී ඉහළ යන අංශු ධාරාවලට අපි කියන්නේ සංවහන ධාරා කියලා. කන්වෙක්ෂන් කරන්ට්ස්. සංවහන ධාරා කියලා තමයි අපි කියන්නේ. හරි. අපි යන් ඊළඟ පොයින්ට් එකට. ජලය රත් කිරීමට ගිල්ලුම් තාපකයක් හීටර් එකක් ඉමර්ෂන් හීටර් එකක් යොදාගත හැකි ආකාරයේ රූපය දැක්වෙනවා. මේ පාඩමේ ඉන්ටරෙස්ටිං පොඩක් අහගෙන හිටියනම් හොඳට තේරෙනවා. රූපේ පෙන්වා ඇත්තේ ජලය තුල අර්ධ වශයෙන් ගිල්ලූ තාපකයක්. මේ තියෙන භාගයක් ගිල්ලලා තියෙන එක. එවිට බඳුනේ ඉහළ කොටසේ ජලය රත් වීම ඉක්මනින් සිදු වෙනවා. මෙයා කියනවා මේක භාගයක් මෙහෙම ගිල්ලුවට පස්සේ මේ ඉහළ කොටසේ ජලය ටික රත් වීම හොඳින් සිදු වෙනවා කියලා. නමුත් පහළ කොටසේ ජලය රත් වීම සෙමින් සිදු. දැන් මේ ටික හොඳට රත් වෙනවලු මේ ටික රත් වෙන්නේ හිමින් කියලා තමයි ඒ කියන්නේ. හරි? සංවහන ධාරා පහළට නොයෑම නිසා මෙම තත්ත්වය ඇති වන අතර බඳුන සම්පූර්ණයෙන් රත් වීමට දිගු කාලයක් ගත වේ. පුතේ ඔයා දන්නවා සංවහන ධාරා කියන කෙනා මෙහෙම ඉහළට ගමන් කරන කෙනෙක්. ඒතකොට මේ පහළ රත් වෙන්න ගොඩ වෙලාවක් යනවා. ඒගොල්ලෝ පහළට යන්නේ නැති හින්දා. අපි හැමෝම මේක ඔළුවට දාගමු සංවහන ධාරා පහළට යන්නේ නැති හින්දා පුතේ මෙහෙම ගිල්ලුම් තාපකයක් මැද දැම්මොත් රත් වෙන්න ගොඩක් වෙලාවක් යනවා. අම්මටත් කියා දෙනවා මේ මැදට දාන්න එපා කියලා. ඔය සංවහන ධාරා පහළට යන්නේ නැහනේ. පහළට යන්නේ ඒගොල්ලෝ ඉහළට යන්නේ. එතකොට මේ ඉහළ ටික රත් වෙනවා. මේ උඩ ටික සේරම රත් වෙනවා. මේ පහළ ටික රත් වෙන්නේ නැහැ. ඔකට හේතුව සංවහන ධාරා යන්නේ උඩට පහළට යන්නේ නැති හින්දා. දිගු කාලයක් යනවා. හරි. අපි බලමු ඊට පස්සේ මොකක්ද කියන්නේ කියලා. B රූපයේ ආකාරයට ගිල්ලුම් තාපකයේ බඳුනේ පතුලටම ගිල්වා ඇත. දැන් කාටද මේ කියන්න පුළුවන්? පුතේ පතුලටම ගිල්ලලා නම් ප්‍රශ්නයක් නැහැ නේ. සංවහන ධාරාව ඔහොම උඩට යනවා. එතකොට මේ ඔක්කොම රත් වෙන්න ගන්නවා. ඔක තමයි ඔය කියලා තියෙන්නේ.
එවිට පහළ සිට ඉහළට ජලය රත් වීම සිදු වෙනවා. මේ පහළ ඉඳන් ඉහළට ජලය රත් වීම සිදු වෙනවා. යට ඉඳන් උඩට එහම සංවහන දාලා යන්නේ. තාපය ලබාගත් ජල අංශු චලනය වීම සිදු වී එකිනෙකින් ඇහැත්වීම නිසා ජලයේ ඝනත්වය අඩු වෙන අතර. ඔයා දන්නවද දැන් තාපය ලබාගත්තොත් ජල අංශු චලනය වීමයි මොකද්ද? ඈත් වෙලා පරිමාව වැඩි වෙනවා ඝනත්වය අඩු වෙනවා. තාපය ලබා නොගත් ජලයේ ඝනත්වය වැඩි වෙලා පවතින. ඔයා දන්නවා මම පෙන්නුවේ මේ තාපය ලබාගත්තේ නැත්නම් ඝනත්වය වැඩි. තාපය ලබාගත්තාම ඝනත්වය වැඩි. වාට ඕනනම් මේක පොඩ්ඩක් ලියා ගන්න ඝනත්වය තාපය අඩු වෙලා මේක. සෙල්සියස් අංශක 50 හැදි කියලා තන්නකො මේක. මේ සෙල්සියස් අංශක 100 දී. ඔන්න තාපය වැඩි වුණාම වෙන දේ. වැඩි වුණාම වෙන්නේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනවා කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඔයා තමයි පුතේ වැදගත් දේවල් ඔලුවට යන්නේ නැත්තේ ඕක ගොඩක් අය. හරි. ඊට පස්සේ මෙම ඝනත්වයෙන් අඩු ජලය බඳුනේ ඉහළටත් ඝනත්වයෙන් වැඩි ජලය බඳුනේ පහළටත් ගමන් කරයි. පුතේ ඝනත්වය වැඩි ජලය ඝනත්වයෙන් අඩු ජලය ටික තියෙනවනේ. ඝනත්වය අඩු ටික උන් ඔයා දන්නවා උන් හැම වෙලේම ඉහළට. ඝනත්වය අඩු වුණොත් උන් ඉහළට යනවාම තමයි. ඝනත්වය අඩුයි කියලා කියන්නේ උන් යනවා. ඉතින් මොකද වෙන්නේ? මෙම ඝනත්වයෙන් අඩු ජලය බඳුනේ ඉහළටත් ඝනත්වයෙන් වැඩි ජලය බඳුනේ පහළටත් ගමන් කරනවා. හැමෝම මේකත් ඉරි ගහ ගන්න. ඝනත්වය අඩු වුණොත් යන්න යනවා. අපිට සැලකුවේ නෑ වගේ එකක් හිතලා උන් යන්න යනවා. ඝනත්වය අඩු වුණානේ දැන් අපි මෙහි ඉඳලා වැඩක් නෑ. අපි යන්න ඕනේ. අපිට අඩුයිනේ කියලා වෙලා. ඒ වගේම තමයි ඝනත්වය වැඩි වුණාම අමුතු එකක් ඇඟට දාගෙන ඌ යනවා පල්ලෙහාට. ඒක තමයි කියලා තියෙන්නේ. ඝනත්වයෙන් වැඩි අංශු ජල බඳුනේ පහළටත් ගමන් කරයි. මෙම සංවහන ධාරා ගමන් කිරීමේ ක්‍රියාවලිය දිගටම සිදු වන අතර මේ නිසා බඳුන ජලය කෙටි කාලයකදී සම්පූර්ණ රත් වෙනවා. ඇති දෙයක් නෑ ළමයි. මේවා තමයි සිම්පල් තින්. ඝනත්වයෙන් මම හැමදේම පැහැදිලි. රත් වෙද්දී ඝනත්වය අඩු වෙනවා. ඔන්න බලන්න ඔළුවේ තියාගන්න හැමෝම මේක කට මතක තියාගන්න ඕන්න ලියා ගන්න මතක වෙන කට්ටිය. රත් වෙද්දී පරිමාව වැඩි වෙනවා. නැත්නම් ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමත් එක්ක ඝනත්වය අඩු වෙනවා. හරි? ඝනත්වය අඩු වීමත් එක්ක ඉහළට අංශු ගමන් කරනවා. ඝනත්වය අඩු වීමත් එක්ක ඉහළට ගමන් කරනවා. හරි නේද? මම ඔන්න කියලා දුන්න කතාව ඈ. ඒක මතක තියාගන්න. හරි රත් වුණොත් ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණොත් ඝනත්වය අඩු වෙනවා. ඇයි මේ මම පෙන්නුවානේ? ඝනත්වය අඩු වුණොත් ඉහළ යනවා. ඔය කතන්දර ටික මතක තියෙනවනේ මේ පාඩමේ ඕන එකක ලියන්න පුළුවන්. එච්චරයි. හරි. මුහුදු සුළං සහ ගොඩ සුළං ඇති වෙන ආකාරය. ළමයි මුහුද ආසන්නයේ සිසිල් වාතයේ ගොඩබිම දිසන hama වෙනවා. ඔන්න මුහුද ආසන්නය මේ පැත්තට hama වෙනවා. ගොඩබිමෙන් පුතේ මොකද වෙන්නේ? ඒක උල්ලුවට යනවා. හරි සරංගොල්ල යවනවා. වෙන සීන් එකක් වෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. කියවමු අපි. මුහුදු ජලයේ විශිෂ්ට තාපධාරිතාවට වඩා ගොඩබිම පොළවේ විශිෂ්ට තාපධාරිතාව අඩුයි. ඔව් අපි දන්නවා පුතේ ඒක. මුහුදු ජලයේ විශිෂ්ට තාපධාරිතාව ගත්තොත් එයාට වඩා මේ ගොඩබිම තියෙන ගොඩබිම් පොළවේ විශිෂ්ට තාපධාරිතාව අඩුයි. ඔය ට්‍රිකි පොයින්ට්ස්. ඔය තමයි MCQ වලට අහන්න පුළුවන්. මේකත් ගහගන්න ඉරක් ගහගන්න හැමෝම. මේ නිසා දහවල් කාලයේදී සූර්ය තාපයෙන් මුහුදු ජලයට වඩා ඉක්මනින් ගොඩබිම රත් වෙයි. ඔව් පුතේ මේකේ අර 100 අකුර වැඩි කියලානේ ඔය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? MC තීටා දැම්මහම 100 අකුර වැඩි හින්දා මෙයා රත් වෙන ප්‍රමාණය වැඩි. එතකොට මෙයාගේ තාප ප්‍රමාණය මේකේ වැඩි. මේ නිසා දහවල් කාලේ සූර්ය තාපයෙන් මුහුදු ජලයට වඩා ඉක්මනින් ගොඩබිම රත් වෙනවා. එවිට ගොඩබිම ආසන්නයේ ඇති වාතයේ රත් වී ඝනත්වය අඩු වී ඉහළ යනවා. ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා. පුතේ රත් වුණොත් නම් බඩුම තමයි. ඔන්න බලන්න මම හැමතැනම ඇප්ලයි කරනවා කියලා කිව්වේ ඒකනේ. රත් වුණොත් මොකද වෙන්නේ? රත් වුණොත් මොකද වෙන්නේ? වාතයේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙච්ච එක මම මූ ඉහළ යනවා. හැමෝම මේකත් හයිලයිට් කරගන්න. ඔන්න මම කියා දුන්න පොයින්ට් එක ඔය තමයි මම කියා දුන්නේ. මොකද්ද මම හැම වෙලේම කියන්නේ? රත් වුණොත් ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණොත් ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණොත් ඉහළ යනවා. ඕන කෙනෙක් ඉන්නවා ආයෙ ලියා ගන්න. රත් වුණොත් ප්‍රසාරණය වෙනවා. ලියා ගන්න රත් වුණොත් ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණොත් ඝනත්වය අඩු වෙනවා. ඇයි පරිමාව වැඩි වෙනවනේ? වරහන් ඇතුලේ ප්‍රසාරණය වුණොත් කියලා පරිමාව වැඩි වුණොත් කියලා ලියා ගන්න. ප්‍රසාරණය වුණොත් වරහන් ඇතුලේ පරිමාව අඩු වුණොත් ඝනත්වය අඩු වෙනවා.
යටපදේ පොඩි වෙනවනේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණොත් ඉහළට යනවා. ඝනත්වය අඩු වුණොත් අංශු ඉහළට යනවා කියලා දාගන්න. ඕක මතකයි නම් වැඩේ ඉවරයි. ගොඩක් කටපාඩම් කරන්න ඔළුවේ තියාගන්න. එවිට ගොඩබිම ආසන්නයේ ඇති වාතය රත් වී ඝනත්වය අඩු වී ඉහළට යනවා. මේ නිසා ගොඩබිම ආසන්නයේ පීඩනය අඩු වෙනවා. එවිට මුහුදේ සිට ගොඩබිම දෙසට වායු ප්‍රවාහයක් ඇදිය මේ මුහුදු සුළං. කවුරු ඔයාගේ මුහුදු සිලං කියලා ඇහුවොත් ඔයා ඔය මම කියපු කතාව ලියන්න. ගොඩබිම රත් වෙන්න ගන්නවා. රත් වුණාම ගොඩබිමේ තියෙන වායු අංශු ටික හරිද? හොඳට අහගන්නකෝ. ඊට පස්සේ ඔයාලට උඩට දාගත්ත හැකි. ගොඩබිම රත් වෙනවා. ගොඩබිම රත් වුණාම ගොඩබිමේ අංශු තියෙනවා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වීමත් එක්ක පරිමා වැඩි වෙලා මොකද වෙන්නේ? ඝනත්වය අඩු වෙලා උන් යන්නම යනවා. උන් යන්නම යනවා. ගොඩබිමට අවුල් පුතේ. උගේ ඉන්නේ උන් ගියානේ රත් වීමත් එක්ක. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගොඩබිම ආසන්නයේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. නැත්තම් ගොඩබිම ආසන්නයේ අංශු අඩු වෙනවා කියලා හිතන්නකෝ. පුතේ ඔය අඩුව පුරවන්න අර මුහුදේ ඉඳන් ගොඩබිමට වායු ඇදිලා එනවා. මොකද්ද? මුහුදේ ඉඳන් ගොඩබිමට ඒ වායු ප්‍රවාහ ටික ඇදිලා එනවා. ඔන්න ඕකට තමයි ළමයි කියන්නේ මුහුදු සුළං කියලා. මුහුදු සුළං කියන්නේ ඕක. ඔන්න ආයි පාරක් කියා දෙනවා. ගොඩබිම උෂ්ණත්වය වැඩි, ගොඩබිම උෂ්ණත්වය වැඩි හින්දා ඒ අංශු රත් වෙනවා. ඕන කෙනෙක් ඉන්නවා ටට්ටක් ගාලා මං කියනකොට ලියා ගන්න. ගොඩබිම උෂ්ණත්වය වැඩි. ඔහොම ඔයාගේ වචන ලිව්වත් හරි යෝවා. ගොඩබිම උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය වැඩි නිසා අංශු රත් වෙනවා. හරි? ගොඩබිම රත් වෙනවා. රත් වූ විට පරිමාව වැඩි වේ. වරහන් ඇතුලේ ප්‍රසාරණය වේ. රත් වූ විට අංශු වල පරිමාව වැඩි වේ. වරහන් ඇතුලේ ප්‍රසාරණය වේ. ප්‍රසාරණය වීම නිසා ඝනත්වය අඩු වේ. ඝනත්වය අඩු වේ. යටපදේ මොකද වෙන්නේ? යටපදේ පොඩි වෙනවනේ. ඝනත්වය අඩු වේ. ඔයාලට මේක එක්සැම්පල් එකක් දෙන්න පුළුවන් බෝඩ් එකේ ලියලා තියෙන එක. ඔන්න ලාවක ලියා ගන්න එක. ඝනත්වය අඩු වේ. ඝනත්වය අඩු වෙනවා. එවිට පීඩනය අඩු නිසා එම අඩුව පිරවීමට ගොඩබිම දෙසට වායු ප්‍රවාහයක් ඇදී එයි. ගොඩබිම දෙසට වායු ප්‍රවාහයක් ඇදී එයි. මෙය මුහුදු සුළං වේ. ඔන්න ඔහම ලිව්වනම් ඇති පුතේ. කොහොමද එක තේරිච්ච එක? එක් ගන්න විදිය තේරිච්චලා පොඩක් අත උස්සන්න. මං කියපු කතන්දරේ තේරිච්චලා පොඩක් අත උස්සන්න. ටග්ග නිදිමත ඉන්න අත උස්සන්න. දිනිති, මෙතුම්, තිසල්, රසල්, දිනුර තේරුම් නැතිලා මේක කියන ටග්ගල් chat එකේ මැසේජ් දාන්න. ආක්ෂා, හිමසි, සෙනාලි. ඔය ඔහොම පාඩම් කරන්න පුළුවන් කරගන්න. ඔයාගේ ඔළුවේ තියෙනනේ මෙච්චරයි. ඔයාගේ ඔළුවේ තියෙන මෙච්චරයි. රත් වුණොත් ප්‍රසාරණය වෙනවා නැත්නම් පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණා කියන්නේ 100 200 වුණා. එතකොට 5 200ෙන් බෙදන්න වෙන්නේ ඝනත්වය අඩු වුණා. ඝනත්වය අඩු වුණොත් ඉහළ යනවා. ඒ අඩුව පුරවන්න අර මුහුදේ පැත්තේ ඉඳන් වායු අංශු ගමන් කරන ඔන්න ඕක තමයි පුතේ අපි කිව්වේ මුහුදු සුළං කියලා. හරි. අපි යන් රාත්‍රී කාලේදී මොකද වෙන්නේ කියලා. රාත්‍රී කාලයට ගොඩබිමත් මුහුදත් යන දෙකම සිසිල් වෙනවා. ඔයාක දන්න දෙයක් නේ. මෙහිදී මුහුදු ජලය සෙමෙන් සිසිල් වන අතර ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. ඒකත් අර වගේම තමයි. මොකද මෙයාගේ අර මේක වැඩිනේ. ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. මුහුදු ජලය ආසන්නයේ ඇති වාතය උණුසුම්ව පවතින අතර ඉහළින් ඇති වාතය සිසිල්ය. මුහුදු ජලයේ ඇති වාතය දැන් මෙහෙට වඩා මේක ඉක්මනට කූල් වෙලා මෙහෙ රස්නී දැන්. හරිද? ඉහළින් ඇති වාතය දැන් මෙහෙ තියෙනවා සිසිල්. මේ නිසා මුහුදු ජලය ආසන්නයේ ඇති වාතය ඉහළට යනවා. දැන් ඔයා දන්නවනේ මෙහෙ රස්නී නම් දරුවෝ මෙහෙ තියෙන වාතය අනිවාර්යෙන් ඉහළට යනවා. ඔයා මතක තියාගන්න රත් වුණොත් උඩ යනවා කියලා කියන. අර කියන්නේ බං අපි ඔබ රත් වුණොත් උඩ යනවා කියලා මතක තියාගන්න හැම වෙලේම. රත් වුණොත් උඩ යනවා.
එවිට මුහුද ආසන්නේ ඇති පුතේ උඩ ගියොත් පුතේ මෙහි අඩුවක් ඇති වෙනවනේ. දැන් මෙහි 100ක් හිටියොත් 50ක් උඩ යනවා. ඒතකොට මෙහි පුතේ අඩුවක් ඇති වෙලා තියෙන්නේ. 50 දෙනෙක්ට මෙහි ඉඩ තියෙනවා. ඔය අඩුව පුරවන්න මොකද කරන්නේ පුතේ? ගොඩබිම ඉඳන් මෙහෙට හුලං එනවා පුතේ. ගොඩබිම ඉඳන් මෙහෙට හුලං එනවා. අපි ඕකට කියනවා ගොඩ සුලං කියලා. අපි ඕකට කියනවා ගොඩ සුලං කියලා. ඒකත් ඔයා තනියෙන් ලියා ගන්න ඕන. මම ආයෙත් කියා දෙනවා ඈ. ඒකේ වෙන්නේ රාත්‍රී කාලයේදී ගොඩබිම මුහුදට වඩා ඉක්මනින් සිසිල් වෙනවා. ලියා ගන්නකො ගොඩ සුලං කියලා දාලා මම මේ කියන කතන්දර ටික. රාත්‍රී කාලයේදී ගොඩබිම ඉක්මනින් සිසිල් වේ. ඉක්මනින් සිසිල් වන අතර යන්න ඉක්මනින් සිසිල් වන අතර එහෙම දාන්න. ඉක්මනින් සිසිල් වන අතර මුහුදු ජලය සෙමෙන් සිසිල් වේ. මුහුදු ජලය සෙමෙන් සිසිල් වේ. මුහුදු ජලය සෙමෙන් සිසිල් වෙනවා. මුහුදු ජලය සෙමෙන් සිසිල් වෙනවා. හරි ලියන්න ඊට පස්සේ මුහුදු ජලය ආසන්නයේ ඇති වාතය මුහුදු ජලයේ ආසන්නයේ ඇති වාතය උණුසුම්ය එම නිසා වාතය ඉහළට යයි. ඝනත්වයේ අඩු හින්දා කියලා වරහන් ඇතුළට ලියා ගන්න. එම නිසා වාතය ඉහළට යයි. කටපාඩම් කරන්න එපා ඔලුවට දාගන්න. එම නිසා වාතය ඉහළට යයි. එවිට මුහුද ආසන්නයේ ඇති අඩු පීඩනය පිරවීමට මුහුද ආසන්නයේ අඩු පීඩනය පිරවීමට ගොඩබිම දෙසින් මුහුද දෙසට සුලන් ඇතිවේ. ගොඩබිම දෙසින් මුහුද දෙසට සුලන් ඇතිවේ. මෙය ගොඩ සුලන් වේ. මේකත් එන අතීතයේ කෝපය සිසිල් වීමෙන් සිසිල් වන්නේ කෙසේද? ඉතින් අර වගේම දෙයක් තමයි එතනත් වෙන්නේ. අපි පිඹිනවා රත් වෙලා තියෙනවා. රත් වෙලා තියෙද්දි එතන මේ මොකද්ද උෂ්ණත්වය එතන වැඩි රත් වෙලා තියෙද්දි උෂ්ණත්වය වැඩි. ඒතර එතන වායු අංශය වල අපි පිඹිද්දි ඒ වාතය ආය යනවා. ආයි එක හෙල්ලලා උඩට යනවා. පැහැදිලි නේද? පොඩි සිගින්නක් තියෙන ළමයි. හරි. තාප විකිරණය. හරි. ළමයි තාප විකිරණය කියලා කියන්නේ හොඳට අහගන්න. අපි කියලා බලමු. ගිනි මැලයක් අසලට ගමන් කරන විට උණුසුමක් දැනෙන්නේ සන්නායනය හෝ සංවහනය මගින් සිදුවන තාප සංක්‍රමණ නිසා නොවන බව ඔබ අවබෝධ කර ගන්නට ඇති. එසේනම් මෙහිදී තාපය ගමන් කර ඇත්තේ වෙනත් ක්‍රමයකින් විය හැකිය. ගිනි දැල්ලේ සිට අවකාශය තුලින් කිරණ ලෙස තාපය ගමන් කරන විට එම කිරණ සිරුරේ ගැටුණු විට අවශෝෂණය වීමෙන් සිරුරට උෂ්ණත්වයක් දැනෙනවා. දැන් අපි ගිනි ගොඩක් ගාව ඉන්නකොට අපිට දැනෙනවා ඒ ගිනි ගොඩ හින්දා රශ්මි ගතියක් අපේ ඇඟට දැනුණයි කියලා. මෙසේ රත් වූ වස්තුවක සිට පදාර්ථයේ මැදිහත් වීමකින් තොරව ඒ රත් වූ වස්තුවක් ඈත තියෙනවා පදාර්ථය කියන අංශු වල සහභාගීත්වයක් නැහැ. ළමයි මේක හැමෝම ඉරි ගහ ගන්න. මෙසේ රත් වූ වස්තුවක සිට පදාර්ථයේ මැදිහත් වීමකින් තොරව අංශු වල සහභාගීත්වයෙන් තොරව විද්‍යුත් චුම්බක තරංග නැත්නම් අදෝරක්ත විකිරණ ලෙසින් තාපය ගමන් කිරීමට අපි කියනවා තාප විකිරණය කියලා. යම් කිසි රත් වෙච්ච වස්තුවක් තියෙනවා
ඒ රත්විච්චි වස්තුව හින්දා පදාර්ථයේ මැදිහත්වීමකින් තොරව රත්විච්චි වස්තුවේ පදාර්ථයේ අංශු සහභාගීත්වයකින් තොරව විද්‍යුත් චුම්බක ලෙස තාපය ගමන් කිරීමට අපි කියනව දරුවෝ තාප විකිරණය කියලා. තාප විකිරණය කියලා. ඒක ලේසි. කවුරුත් පුතේ අංශු සහභාගී වෙන්නේ නැහැ. දැන් අපි කලින් එකේ දැක්ක සංවහන ධාරා වායු සංවහනය. හැබැයි මේකේ එහෙම නෑ පුතේ. මේකේ පුතේ තනිකරම ওই විකිරණය කියන නමේ විකිරණයක් කියන අදෝරක්ත විකිරණය හරහා තමයි පුතේ මේක අපිට එන්න ගන්නේ. දැන් මතක තියාගන්න මේ සිකුරාදා. දැන් හෙටත් පන්ති තියෙනවා අපේ. හෙටත් රෑ 9ට පටන් අරගෙන අපි හෙට ඉවර කරනවා මිශ්‍රණ පාඩමේ භාගික ආසාවණය සරල ආසාවණය ඔය ටික ඔක්කොම ඉවර කරලා හෙට දානවා. සිකුරාදා පන්තියේ කිසිම දරුවෙක් මගාර ගන්න එපා. රෑ 8 ඉඳන් උදේ 1 වෙනකන් තියෙනවා. එදාට 10 වසරේ සියලුම භෞතික විද්‍යාව ටික ගණන් හදන පොයින්ට්ස් විභාගයට එන්නේ කොහොමද? ඒ සියලුම දේවල් ටික මම එදාට කතා කරනවා. එච්චරයි. හරි. විකිරණයේදී තාප සංක්‍රමණයට මාධ්‍යයක් අවශ්‍ය වනු මේ සන්නයනය සහ සංවහනය සඳහා අංශු අත්‍යවශ්‍යයි. පුතේ විකිරණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැ. හොඳට ඔළුවේ තියාගන්න. මෙන්න මේක හැමෝම රවුන්ඩ් කරගත්තත් කමක් නැහැ. විකිරණයේදී තාප සංක්‍රමණයට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සූර්යාගේ සිට පොළොවට කිලෝමීටර් 150ක් පමණ වූ රික්ත අවකාශය තුලින් තාපය පැමිණෙන්නේ විකිරණය මගින්. ඕනෑම රත් වූ වස්තුවකින් විකිරණය පිට කරලා උසස් පෙළට ගියාම ඔය එක පාඩමක් තියෙනවා පදාර්ථයේ විකිරණ කියලා. ඕකේ අපි ඉගෙන ගන්නවා තනිකරම විකිරණය කොච්චර ප්‍රමාණයක්ද. දැන් මේ විකිරණේ නම විතරයි ඉගෙන ගත්තේ. එහෙ ගිහිල්ලා ඉගෙන ගන්නවා විකිරණ ප්‍රමාණය මනින්න. එක එක ඒකක දාලා අපි එන ලොකු ගණන් වගේක් හදනවා. මෙච්චර උෂ්ණ වස්තුවක් තියෙනවා. කියන්නේ කෘෂ්ණ වස්තු තියෙනවා. ඒවා මෙහෙම මේ විකිරණ පිට කරනවා. මේ විකිරණ වල තරංග ආයාමයේ මෙච්චරයි. කොච්චර ශක්ති ප්‍රමාණයක් මෙයා දුන්නද? ඒ වගේ ලොකු ගණන් හදනවා. ෆිසික්ස් වල ඔයා ඒ වල බයෝ මැත්ස් කරන්න ගියොත් ටෙක් වලත් තියෙන පොඩි ගණන් ප්‍රමාණයක් මම හිතන්නේ. විකිරණය තාප අවශෝෂණය සහ පරාවර්තනය. විකිරණය තාපයේ වස්තුවක් මතට විකිරණ තාපයේ වස්තුවක් මතට පතනය වූ විට ඉන් කොටසක් අවශෝෂණය වන අතර කොටසක් පරාවර්තනය වේ. හැමෝම මේ කිරි ගහගෙනව දන්නේ නැද්ද? දන්නේ නැහැ නේද? ඒ කියන්නේ පුතේ අපි ටිකක් අපේ ඇඟට වැහෙන්නොත් එහෙම හිතන්නකෝ. අපි ටිකක් ගන්නවා ඊටු ටික පරාවර්තනය වෙනවා. පෘෂ්ඨයේ රළු හෝ ඔප දැමූ සහ පෘෂ්ඨයේ වර්ණයේ විකිරණ තාප අවශෝෂණය වන ප්‍රමාණයන් පරාවර්තන ප්‍රමාණයන් කෙරේ බලපාන සාධකය. පුතේ මේක පෘෂ්ඨයේ රළු බව හෝ ඔප බැවූ බව පෘෂ්ඨයේ වර්ණය ඔය දෙක දාගන්න. විකිරණ තාප අවශෝෂණ ප්‍රමාණයේ පරාවර්තනීය ප්‍රමාණයත් කෙරෙහි බලපාන. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඔය කියන්නේ කළු වාහනයෙන් පුතේ ගොඩක් අය ගන්න කැමති නෑ වැඩි මාකට් එකක් නැහැ කියලා කියනවා. සමහරක් අය අතාරිනවා. කියන්නේ මෙහෙමයි. දැන් ඉස්සර කාලේ දැන් ඉතින් අර වාහන ගණන් හින්දා ඕන එකක් ගන්නවා. අර ඉස්සර නම් සාමාන්‍යයෙන් කළු වාහනයෙන් පොඩ මාකට් එක අඩුයි. මොකද අර පාරේ දැන් අවුවේ ඉන්නකොට එයා ඒක අවශෝෂණය කරගන්න ප්‍රමාණය වැඩි. සුදු පෘෂ්ඨ පුතේ පරාවර්තනය එයා ගන්නෑ. කළු දැන් මේ කළු ඇඳුමක් වුණත් අපි අවුවේ ඉන්නකොට එයා අපේ ඇඟට දාගන්නවා වැඩි පුතේ කළු පෘෂ්ඨ. එදා මේ කියන්නේ හොඳට අහගන්නකො. අඳුරු පෘෂ්ඨ මගින් සහ රළු පෘෂ්ඨ මගින් විකිරණ තාපනය අවශෝෂණය කරගන්නවා. අඳුරු පෘෂ්ඨ කියන්නේ කළු පාට ඒවා. ඒක හැමෝම ඉරක් ගහගන්න. දිලිසෙන පෘෂ්ඨ මගින් සහ සුදු පැහැති පෘෂ්ඨ මගින් විකිරණ තාප පරාවර්තනය කිරීම ඉතා වැඩි. ඒකයි පුතේ සුදු ඇඳුම් ඇඳන් යන්නේ කියන්නේ අවුවේ යනකොට. පරාවර්තනය කරනවා. ඇඟට ගන්න නැහැ. සුදු වාහනත් ඒකයි අර AC එක එතකොට හොඳට ඉතු වෙනවා. ඒ ටික පරාවර්තනය කරනවා. ගොඩක් රත් වෙන්නේ නැහැ. කළු පෘෂ්ඨ මගින් විකිරණ තාපේ ඉතා වැඩි වශයෙන් අවශෝෂණය වන තන පරාවර්තනය වන්නේ ඉතාමත් අඩු වශයෙන්. හැමෝම මේකත් පුතේ ඉරක් ගහගන්න. ඕවා පුතේ හරි ලේසි කතන්දර පුතේ. විකිරණ තාපේ අවශෝෂණය වඩාත් හොඳ වෙන කළු පාට පෘෂ්ඨ සුදු පාට පෘෂ්ඨ ඉරිසන පෘෂ්ඨ සොයාගෙන පරීක්ෂණ කරනවා. ඒක ඉතින් ඔයා බලන්න ඔය කළු පාට ඇඳුම් ඇඳගෙන ඉන්න අමාරුයි පුතේ ගොඩක් කියලා. සුදු ඇඳුමකට වඩා කළු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න අමාරුයි ඔව්වේ. දහවල් කාලයේදී ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් සූර්යාලෝකයේ තිබියදී සුදු පාට ඇඳුම් ඇඳ විට විකිරණ තාපයෙන් වැඩි කොටසක් එයින් පරාවර්තනය. එම නිසා ශරීරයේ උණුසුම් පාලනය වේ. හැමෝම මේ පොයින්ට් එක තරුවක් දාගන්න. මේවා පාඩම් කරගන්න. තරු දාන්න එපා පෑනෙන් ඈ පැන්සලෙන්. ශීත රටවල මිනිසුන් දැන් ක්‍රිකට් ගහනකොට අර කියන්නේ සුදු පාට ඇඳුම් ඇඳ විට ඔයාලා දැකලා ටෙස්ට් මැච් එකේම ගහන්නේ පුතේ ගොඩක් දවල් ගහන ටෙස්ට් මැච් තියෙන්නේ. බලන්න ඔය ටෙස්ට් මැච් වල එහෙම අපි සාමාන්‍යයෙන් මම දැකලා නැහැ. ඔය සාමාන්‍ය වෙන පාට කළු පාට වගේ ඇඳුම් ඇඳගෙන සුදු පාට ගොඩක් වෙලාවට දහවල් කාලේ ඔය ටෙස්ට් මැච් එක ගොඩක් වෙලාවට වදින්නේ ගොඩක් දවස් ගහනවත් එක්කනේ. අර එතකොට මොකද වෙන්නේ? අර අවුවේ ඉන්නකොට හරි පහසුයි. අපි සුදු පාට වෙයාරින් එකක් අපි මේවා කරගත්තාම හරි පහසුයි. ක්ලොත් එකක් දාගත්තාම හරි. ශීත රටවල මිනිසුන් අඳුරු පැහැති ඇඳුම් ඇඳීමෙන් විකිරණ තාපයේ අවශෝෂණය වැඩි වීම නිසා දැන් මම සීත රටක වුන් සුදු ඒවා අඳින්නේ නැහැ. මොකද දැන් උෂ්ණත්වය අඩුයි. සෙල්සියස් එක ඍණ 5 යන ඒවත් තියෙනවනේ. එතකොට පුතේ ඒගොල්ලෝ කරන්නේ අර එන්නේ උෂ්ණත්වය කොච්චරද ඒක එයාට ඕනි ඒක. මොකද එයාගේ ඇඟ හීතලයි නැත්තම්. එයා කරන්න ඕනේ. එතකොට සුදු පාට ඇඳුම් ඇඳගෙන ඉන්න එක. හරි. ලිප මත තබන ආහාර පිසින බඳුන් කළු පැහැති වීමෙන් විකිරණ තාපයේ වැඩිපුර අවශෝෂණය කිරීමෙන් බඳුන ඉක්මනින් රත් වෙනවා. පුතේ ඔය ලිප මත තබන ආහාර පිසින බඳුන්. දැන් ඒවා හැම්බන් සුදු පාට කරලා වැඩක් නැහැ. දැන් ඒවා මොකද වෙන්න ඕනේ? ඒ අදාළ තාපය ඉක්මනට ඇබ්සෝබ් කරගන්න ඕනේ. ඇබ්සෝබ් කියන්නේ අවශෝෂණය කරගන්න ඕනේ.
ලිපමතන තබන ආහාර පිසෙන බඳුන් කළු පැහැතිවීමෙන් පුතේ විකිරණ තාපය වැඩිපුර අවශෝෂණය කරගන්නවා. ඒක හින්දා බඳුන ඉක්මනින් රත් වෙන්න ගන්නවා. හරි. උණු වතුර බෝතලයක ඇතුළත පෘෂ්ඨය දිලිසෙන ලෙස සකස් කර ඇත. බෝතලය තුලින් පිටතට හෝ පිටතින් බෝතය තුළට හෝ එන තාප විකිරණ මෙම රිදී ආලේපන පෘෂ්ඨ මගින් පරාවර්තනය කෙරෙනවා. ළමයි උණුසුම් වතුර බෝතලයක බලන්න ඔය ඇතුලේ පෘෂ්ඨය අරගෙන පට්ට විදිහට දිලිසෙනවා ඒක. බෝතලය තුලින් පිටතට හෝ පිටතින් බෝතලය තුළට එන තාප විකිරණ මෙම රිදී ආලේපන පෘෂ්ඨ මගින් පරාවර්තනය කරනවා. හරි? දැන් ඔක ඇහුවොත් ඔක ඔයා ලියන්න ඔය වගේ බ්‍රැකට්ස් දෙකක් දාලා ලියගෙන ඔළුවේ තියාගන්න. උණු වතුර බෝතලයක ඇයි ඇතුලේ පෘෂ්ඨය දිලිසෙල්ල සකස් කරලා තින්නේ. ඒකේ වෙන්නේ බෝතලය තුලින් පිටතට හෝ පිටතින් බෝතලය තුලින් පිටතට හෝ පිටතින් බෝතලය තුළට එන තාප විකිරණ මෙම රිදී ආලේපන පෘෂ්ඨ මගින් පරාවර්තනය කරනවා. ඒක හින්දා අර උණුසුම ගොඩක් වෙලා නොනසී පවතිනවා. හරිද? නැත්නම් උණුසුම් බෝතලේදී වැඩක් නෑ නේ පුතේ. ඔන්න ඕක තමයි ළමයි මේ පාඩමේ අපිට කතා කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා ඔය ෂේප් එකේ කියෝ ගන්න ඔය සාරාංශය කියන එක. අපි උෂ්ණත්වය ගැන කතා කරා, උෂ්ණත්ව මාන ගැන කතා කරා. මෙන්න මේ ගණන් හැදුවා. මේ ගණන් ටික ආයි පාරක් බලන්න පුතේ. මම හොඳට ගණන් ටික හැදුවා. දැන් පුතේ මේ අහගන්න. හැමෝම කොබන්නද පාඩම තේරිච්ච කට්ටිය? තනි තියරි ගොන්නක් කරේ හැබැයි පැහැදිලි කරා. කොබන් අද පාඩම අවංකව තේරුණා කියලා මම අතෝසන් බොරුට අතෝසන් එපා. හොඳයි. මෙතුම් තේරෙච්ච නැදරුව කියනට අග්ගල chat එකට මැසේජ් එකක් දාන්න මොනවා හරි තේරෙච්ච දෙයක් තියෙනවා. හරිද? ළමයි මේ අහගන්නකො දැන් පුතේ ඔයාට විභාගෙට හරියටම තියෙන්නේ දින මේ මාසෙ ඉවරන දින 4යි. තව 16 වෙනි දවස් ඔයාට 16 වෙනි දවස් පාඩම් කරන්න අපි 16 වෙනි දවස් ක්ලාස් කරන්නේ නැහැ හැබැයි. හරිද? ඔයාට පුතේ ඔයාට තියෙනවා 16 වෙනි දවස් වෙනකන් තියෙනවා ටයිම් එක. 16 4 දින 20යි. ළමයි මේ දින 20 ඔය ගහන ගේම් එක අපි ගහලා ඉවර කරගන්න ඕනේ. තේරෙනවද? ඔය මේ දින 20න් මේ ගහන ගේම් එක අපි ගහලා ඉවර කරගන්න ඕනේ. ඒකට මගේ පැත්තෙන් උපරිම සපෝට් එක මම ඔයාලට දෙනවා. ඔයා හරියට වැඩ කරන දරුවෙක් නම් මගේ බයෝ ස්මාර්ට් දින 30 ප්ලෑන් එක ලිව්වනම් මෙලහට බයෝ ටික ඉවරයි. අපි බයෝ පාඩම් කිහිපයක් කරා. මේක රිවිෂන් එකක් කරන බයෝ පාඩම් අපි කිහිපයක් බයෝ පාඩම් සිලබස් එකේම තියෙන 10යි. ඉතින් අපි ඒකෙදි දැන් අර මොකද බයෝ වලට මෙතන ලොකු ફોකස් එකක් දෙන්න ගියොත් මොකද මගෙන් ගොඩක් ලොකු රික්වෙස්ට් එකක් දාලා තිබ්බා ළමයි ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි ගොඩක් දෙනෙක්ට අමාරුයි කියලා. ඒක තමයි ඔය දැන් ආයි පාරක් සම්මන්ත්‍රණයකුත් කරන්නේ. හැබැයි මම බයෝ වල වත් එක්ක MCQ ලොකු ප්‍රමාණයක් කතා කරන්න මගේ ලොකු ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඉස්සරහට සඳුදා සිකුරාදා දවස් කින 4 මගේ වෙයි ගොඩක් දුරට. එදාට වෙන පන්ති දාගන්න එපා ඔයා. මොකද ඔයා ඉස්සරහට හොඳ ස්ට්‍රීම් එකකින් යන්න වැඩ කරන්න හිතාගෙන ඉන්න දරුවෙක් නම් මේ විද්‍යාව විෂය ගොඩක් ලොකු වැදගත්කමක් ඔයාට තියෙනවා. මොකද ඒක අමාරුයි. ওই විෂයන් 9න් තියෙන අමාරුම විෂය විද්‍යාව. ගොඩක් අය දන්නවා ඒක භෞතික විද්‍යාව, රසායන විද්‍යාව තේරෙන්නෙම නැහැ ගොඩක් අයට. ඒකෙන්ද ගොඩක් අයට විද්‍යාව අමාරුයි. ඉතින් මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනේ. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මම ඒකට උපරිම සපෝට් එක දෙනවා පුතේ. ඉතින් ඔයාලට හෙටත් පන්ති තියෙනවා. හෙට අපි මිශ්‍රණ පාඩම. භාගික ආසාවනේ, සරල ආසාවනේ, ওই ටික ඔක්කොම ලුණු නිස්සාරනේ, ওই ටික ඔක්කොම හෙට ඉවර කරගන්න. ඒ පාඩමත් මං ඔන්න කරලා ඉවරයි. ඔන්න අද තාපයේ පාඩමත් ඉවර කරා. මගේ අගෝස්තු මාසේ පන්ති ආපු දරුවෙක් නම් අපි පන්ති පටන් ගන්න මාස 5යි. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දවස් මාස 5යි නැත්නම් 6යි. අපි මුළු සිලබස් එකේම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව පාඩම් විතර ඒ විතරක් නෙමෙයි බයෝ පාඩුත් 5කට වඩා ඉවරයි. 5ක් විතර ඉවරයි. ඔව්. ජීවය කන්න තවත් මම එදා කරානේ. ප්‍රවේණීය මුල පාඩම් ටික ඔව්. ඉතින් පුතේ මෙතනදී අර ඔයාට තියෙන දේ තමයි ඔයා තනියෙන් වැඩ කරන්න දැන් මේ දවස් ටිකේ. තනියෙන් වැඩ කරන්න. දැන් හෙට මිශ්‍රණ පාඩම තියෙනවා. රෑ 9ට මම පටන් ගන්න. ඔයා ඔයාගේ ටික කරගෙන හෙට 9 10 අමාරුදී අද වගේම ඉවරයි. අද පැය එකමාරනේ ගියේ. ඉතින් මේ පැය එකමාරේ මේ පාඩම ඔයාලට හොඳට පැහැදිලි කිරීමක් මම කරා. නෝට් ලියවන්නේ නැහනේ. අච්චු පොත හරහාම පැහැදිලි කිරීමක් කරා. ඔයා දැන් අර පොඩ්ඩක් ඔය වචන ටික ඔළුවට දාගෙන පොඩි ප්‍රශ්න කිහිපයක් කරන්න. මම දැන් ඔයාට කියන්නම්. ඔයා තාපයේ පාඩමේ try කරනවා නම් දැන් ගොඩක් කාලයක් නැහනේ. 2020න් පස්සේ ප්‍රශ්න ටික try කරන්න. මම කියන්නම් මොනවද ඔයා try කරන්න ඕනේ ප්‍රශ්න ටික කියලා. හැමෝම ලියා ගන්නකො දරුවෝ. හරි. ඔයා කරන්න MCQ කරන්න අවශ්‍ය නැහැ දැන්. දැන් ඔයා කරලා නැත්තේ ඒවා මම කරන්න කියලානේ තියෙන්නේ. 2023 9A 2022 7C 2021 7B 2020 6B එච්චරයි. ඔය ප්‍රශ්න ටික කරා නම් ඇති. ප්‍රශ්න 4ක් විතර කරන්න හොඳටම ඇති. ඉතින් මේක තමයි පුතේ අපේ ප්ලෑන් එක. ඉතින් ඔයා හෙට පන්තිරත් අනිවාර්යෙන් එන්න. බ්‍රහස්පතින්දත් පන්ති තියෙනවා. එදාට ඔය පාඩම් ටික සේරම ඉවරනවා. විද්‍යුත් උපකරණ ජවය ශක්තිය මම එදාට පටන් ගන්නවා. ඒකත් මම
මං කිව්වොත් දෙයක් කරන්න පුතේ ඒ පාඩම මං අනිවාර්යෙන් ක්ලාස් එකේ කතා කරනවා ෂෝට් නෝට් එකක් මාර්ගේ. ඉතින් දැන් මගේ වැඩ ටික ඉවරයි. ඔයා අනිවාර්යෙන් සිකුරාදා දවසේ ඔයාගේ යාළුවන්ටත් ඉස්කෝලේ ගිහලා දැනුවත් කිරීමක් කරලා තියෙනවා. මං කියනවනේ අර මේ දවස්වල Tamanට අර කුහකෙක් වෙන්න එපා. Taman පුළුවන් තරම් යාළුවන්ට උදව් කරන්න. ඒව ඔයාට ලැබෙනවා දරුවෝ. අපි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. අපි අතේ ওই දේවල් නැත්තම් දවසක අපිට අනිවාර්යෙන් කෙලවෙනවා. දැන් ඔයා අද ගිහිල්ලා මෙහෙම මචං ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මුළු ෆිසික්ස් ටික ඔක්කොම කවර් කරනවා. කෙමිස්ට්‍රි ටික කවර් නොමිලේනේ පුතේ තියෙන්නේ. මට සල්ලි එනවා නෙමෙයි මම මේකේ නොමිලේ තියෙන්නේ. මං ආසයි කවුරු හරි මේ අලුත් විදිහකට අර කටපාඩම් නොකර විද්‍යාව ඉගෙන ගන්න මං ආසයි. කල්පනා කරලා බලන්න ඔයා ඉගෙනගෙන නැතිනේ Q සමාන MC තීර දාන ගණන් කටපාඩමින් හැදුවයි කියන්නේ. ඔය බලන්න පුතේ කොච්චර අපරාධයක්ද කියලා මං ඒ කටපාඩම් කරාද? නෑනේ මං කටපාඩම් කරේ නෑ. ඉතින් මුළු සිලබස් එකම අපි මතක් කරනවා භෞතික විද්‍යාව රසායන විද්‍යාව පාඩම් 25ක් සති 4කින් දවස් 4කින් මතක් කරනවා. මේක ලොකු ඔපචුනිටි එකක්. ඒ ඔයාගේ යාළුවෝ ඉන්නවනම් ඔයා කියලා මැසේජ් එකක් දැම්මලා තියන්න. මොකද නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ගෲප් එකට ජොයින් වෙලා තියන්න. අර අනිත් ගෲප් එකට අපේ මොකද Zoom link එක මං කියන්නේ ෆුල් වෙන්නේ නැහැ. ඔගේ 20ක්වත් ඉදී දන්නේ නැහැ. ඉතින් ඒකට ඔයාට ප්‍රශ්නයක් වෙයි. ඔයා ඉක්මනට log වෙන්න සිකුරාදා දවසේ. දැන් රෙකෝඩින් බලන කට්ටියත් කියන්නේ ඔයා එනවා නම් ඒ අපේ 8 ඉඳන් 1 වෙනකන් දින පන්ති නැත්නම් YouTube live එකෙන් තමයි බලන්න වෙන්නේ. ඒකින්ද හරියට කොළ සෙට් එකක් කරන් සෙට් වෙන්න මම අකණ්ඩව එක දිගට උගන්නගෙන යනවා. ඔයාට තියෙන ලස්සන ඒ පන්තිය පටන් ගද්දිම කියනවා මේ කොළ සෙට් එක ගන්න මේ ටික ගන්න මේ ටික කරගන්න කියලා මම කියනවා මුලින්ම. හරි පුතේ ඉතින් අද පන්තිය අවසానයි. ඔයා හොඳට වැඩ ටික කරගන්න පුතේ. අපි හෙට හවස හෙට රාත්‍රී 9ට හමු වෙමු. එහෙනම් ඔයාට ජයෙන් වෙන්න ඕනේ වැඩ කරන්න අකණ්ඩව. දැන් තාපේ ප්‍රශ්න ටික ඉවර කරන්න. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. හැමෝම සුපිරියට වැඩ ටික කරගන්න.